ඇයි මෙච්චර වැදගත් මේ ඔසප් වීම සනීප ආරක්ෂාව ගැන කතා කරන විශේෂයෙන් අපේ රටේ ඔසප් වේදනාවන් ගැන අධික රුධිර වාහන ගැන මේක මගහරිනවා මේක සාමාන්‍ය දෙයක්. නමුත් මේවා ඔක්කොම මොකක් හරි රෝගයක රෝග ලක්ෂණ. menstrual period එක වෙනවනේ ඒක normal කියලා ගන්න. ඒ වගේම ඒ දැනෙන වේදනාව ඒක සාමාන්‍ය තමන්ගේ ජීවිතයට බලපාන්න හොඳ නැහැ. ස්ට්‍රෙස් එක වැඩෙනකොට පොඩ්ඩක් මේ සයිකල් එක වෙනස් වෙනවා. කොහොමද ඔසප් හැදෙන කාලෙදී අපේ ශරීරයේ සෞඛ්‍යය තියාගෙන අපේ මානසික සුවයත් රැකගෙන කටයුතු කරන්නේ? සරු කාලය කියන්නේ හැමදාම. පීරියඩ් නැති සති තුනක් තියෙනවා හැමදාම සරු කාලේ. හීටින් පෑඩ් එකක් යූස් කරනවානේ. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? කැක්කුම වෙනවා නම් අපි එතකොට ඒ කාලෙදී මෙෆනමික් ඇසිඩ් බේත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ට්‍රික් එක තමයි pH කාලට නාන්න හොඳ නැද්ද කියන්නේ. ඔසප් වෙන්න කලින් හිතනවා මට කිලෝ 5ක් විතර බර වැඩි වෙලා කියලා ළඟට දැනෙනවා. ඇත්තට මොකද්ද මේ වෙන්නේ? ගොඩක් කට්ටිය කියන එකක් තමයි කන්නේ මහත් වෙනවා කියලා. පොඩ්ඩක් අප මහත් නැති මොකද ඉන්සුලින් කියන හෝමෝන එක කරන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ ඉන්සුලින් වැඩි වුණාම ඔසප් වෙන කාලේ ලිංගික කටයුතු වලින් වැළකීලා ඉන්න ඕනේ. අයබෝවන්. අද මැයි 28 වෙනිදා. අද දවස කාන්තා මට ඔබට හරිම වැදගත් දවසක්. ඒ ඇයි කියලා මම කියන්නම්. අද තමයි ලෝක ඔසප් සනීප ආරක්ෂක දවස ඉදිලා තියෙන්නේ. ඉතින් ඒක කාන්තාවන්ට වැදගත් කියලා කිව්වට මට හිතෙනවා කාන්තාවක් වුණාම අපි විවිධාකාරී භූමිකා රඟ දක්වනවානේ. මවක් විදිහට, පිරිදක් විදිහට, සහෝදරියක්, කිහෙලියක් මේ ආකාර විවිධාකාරයේ භූමිකා සහ වගකීම් අපි කාන්තාවක් විදිහට ඉෂ්ට කරනවා. ඒ කියන්නේ මේ හැම භූමිකාවකින්ම සම්බන්ධ වෙනවා තවත් පිරිමි කෙනෙක්ගේ ජීවිතයට. ඒ නිසා මට හිතෙනවා මේ දවස කාන්තාවට විතරක් නෙමෙයි පිරිමියටත් හරිම වැදගත් කියලා. ඉතින් අපේ රට ගත්තම අපි ඔසප් වීම ගැන කතා කරන්නේ නැහැ. පොඩි පැකිලීමක් තියෙනවා, පොඩි චකිතයක් තියෙනවා, පොඩි බයක් තියෙනවා. ඒ නිසා අපේ කාන්තාවන් චුට්ටක් බයයි මේ ගැන කතා කරන්න. තමන්ට තියෙන ගැටලු හංගගෙන ඉන්නවා. නමුත් මේ ගැටලු හංගගෙන හිටියා කියලා ඒවා විසඳෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවා අද වගේ දවසක අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ අපේ ඔසප් චක්‍රය සහ සනීප ආරක්ෂාව ගැන කියලා. මොකද අපේ කාන්තාවන්ගේ සෞඛ්‍ය අපේ රටට හරි වැදගත්. ඒ නිසා ආයිබෝ හෙල්ත් පදනම, සහේලි පදනම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රොටරැක් සමාජය එක්ව අද අපි කතා කරපු මොකද්ද මේ ඔසප් වීම කියන්නේ? ඔසප් චක්‍රයක සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ සඳහා අපිට ඇති වෙන රෝග ලක්ෂණ මොනවද? ඒ රෝග වලින් වැළකෙන්නේ කොහොමද? කාන්තාවගේ සෞඛ්‍ය අපි රැකගන්නේ කොහොමද කියන මේ කාරණා ගැන අද අපි කතා කරමු. හැබැයි මේ වගේ මාතෘකාව ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම වෛද්‍ය මතය අත්‍යවශ්‍යයි. මොකද ඔවුන් තමයි හොඳ ආකාරයෙන්ම දන්නේ මේ ගැන කතා කරන්නේ. ඒ නිසා අද අපිත් එක්ක එකතු වෙනවා හරිම වැදගත් පුද්ගලයෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව සහ නාරි වේද අධ්‍යනාංශයේ මහාචාර්ය වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා. අයවන මධ්‍යතුමනි හරිම ගෞරවයෙන් සම්බන්ධ කරගන්න සටහනට. ඉතින් ඔහු කාන්තා සෞඛ්‍යයට වගේම වෛද්‍ය පීඨත් ඉමහත් සේවයක් කරපු පුද්ගලයෙක්. ඒ නිසා මම හිතනවා ඔහු තමයි මේ ගැන කතා කරන හොඳම පුද්ගලයා කියලා. ඉතින් අපේ ලොකු ගෞරවයක් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම. ඉතින් වෛද්‍යතුමනි නැවත සූතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙනවට අපි හරිම සරල විදිහට පටන් ගමු මේ කතා බහ. මම කැමති අහන්න ඇත්තටම ඇයි මෙච්චර වැදගත් මේ ඔසප් වීම සනීප ආරක්ෂාව ගැන කතා කරන විශේෂයෙන් අපේ රටේ ඔබ හිතන්නේ මොකද්ද මේකේ තියෙන වැදගත්කම? හොඳ කාලින මාතෘකාවක් ආනොදී ඉතින් අපි ගත්තොත් ඔසප් වීම කියන්නේ අපි ගත්තොත් අපි කියන සාරවත්තාවේ එහෙම නැත්නම් අපි කියනවා ප්‍රජනනය කිරීමේ හැකියාව ගැන තියෙන මූලික අපි කියන්නේ මාපකයක්. ඉතින් අපි කවුරු කෙනෙක් ඔසප් වෙනවා නම් අපි හිතනවා එයාට බබෙක් හදා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. හරි කාන්තාව මුලින්ම වෛද්‍යවරයෙක් ගාවට ගියත් මුලින්ම අහන්නේ කවදාද අන්තිම පිස්සුද මේ කියලා. ඔව්. ඒතකොට අපි මොකද අපේ ගොඩක් දේවල් ඔසප් චක්‍රයත් එක්ක සම්බන්ධ දෙයක්. ඒක හෝමෝන සම්බන්ධ දෙයක්. ඉතින් එතකොට අපි ඔසප් චක්‍රය කියන්නේ ඒකේ ගැටලුත් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් අපේ ලංකාවේ රටවල ගොඩක් අපි කියන්නේ ගෙදර මොනවා හරි ප්‍රශ්න කරන නිසා අම්මා වගේ හැමදේම ඇඟේ තියෙන දේවල් වලට අපි ඔසප් චක්‍රය හරහා පිළිතුරු හොයන්න යනවා. ඒක තමයි ගොඩක් වැරදීම් වලට හේතු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක බොහොම අපි ඔසප් චක්‍රය කියලා ගත්තොත් ඒක බොහොම සාමාන්‍ය දෙයක්. අපි කියනවා අපේ ඔළුවෙන් හෝමෝන වගේක් නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන හෝමෝනෙන් ඩිම්බකෝෂී ඩිම්බයක් පිට වෙනවා. ඒ ඩිම්බේ පිට වෙනකොට ඒ වෙලාවේ ශුක්‍රාණු තිබුණොත් එතන අපි කියනවා පිළිස ගැනීමක් වෙනවා කියලා. ඒක ගර්භාෂය ඇතුළේ දරු ගබ වැඩෙනවා. එතකොට මේ හොඳ අම්මා කෙනෙක් වගේ ගර්භාෂයත් හැම මාසෙම පොත පළවෙනි මාස 3ේදී අපි කියනවා බබාට කෑම ප්ලැසෙන්ටාව හැදෙනකන් ඒ ලයින් එකේ තැම්පත් කරනවා. ඉතින් හොඳ අම්මා කෙනෙක් වගේ ගර්භාෂයත් හැම මාසෙම අලුත් කෑම ලෑස්ති කරන් බලන් ඉන්නවා. තව බබෙක් කෙනෙක්. ඉතින් බහුතරයක් වෙලාවට බබෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ එන්නේ නැති ටික අපි සති දෙකක් ගියාට පස්සේ ඩිම්බේ පිට වෙලා පිළිසෙන් ගැනීමක් නොවුනොත් අපි ඒ ලේ ටික එළියට යනවා. අපි කියනවා ඒකට ඔසප් චක්‍රය කියලා. එහෙම නැත්නම් menstrual bleeding කියනවා. ඉතින් ඒකේ පාට සහ ඒව දැන තමයි මේ ගොඩක් මිත්‍යා මත සහ
අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්. ඔබතුමා කියවා වගේ ඇත්තටම ඔසප්පීම කියන්නේ කාන්තාවට ඉතා වැදගත් දෙයක්. ඔබතුමා කියවා වගේ රෝග ලක්ෂණ හැම දෙයක්ම හොයාගන්න පුළුවන් එක තැනක් තමයි ඔසප් චක්‍රය කියලා කියන්නේ. ඒ නිසා මම කැමති දැනගන්න දැන් ගොඩක් වෙලාවට නිරෝගී ඔසප් චක්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියන ගොඩක් කාන්තාවන් දැනුවත් නැහැ. නිසා මම කැමති මොකද්ද නිරෝගී ඔසප් චක්‍රයක් කියලා කියන්නේ? හරි. එතකොට අපි ඒක ඉස්සෙල්ලාම ඒ ඔසප්පීම චක්‍රානුකූල විය යුතුයි. හැබැයි ඒක හැමදාම මේ දවස් 28න් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අපි ගත්තොත් ලංකාන්සාන් 100ක් ගත්තොත් 50%කට විතරම අපි ගන්නවා. ඒ කියන්නේ වැඩිම ප්‍රමාණය දවස් 28යි දවස් 2-3ක් එහාට මෙහාටලා තමයි වෙන්නේ. හැබැයි කාගේ හරි චක්‍රයේ දවස් 21 සිට 35 වෙනකම් ඒ චක්‍රය තුල කවුරු හරි කෙනෙක් දවස් 21 කෙනෙක් නම් හැමදාම දවස් 21 සැර ඔසප්පීම වෙනවා. තමයි කෙනෙක් 35 වෙන්න පුළුවන්. හැබැයි හැම සැරේම දවස් 35 සැරයක් වුණාම ඒක නෝමල්. ඒ වගේම අපේ ජීවිතයේ එක එක දේවල් හා සම්බන්ධ මේ ඔසප් චක්‍රය පොඩ හැරෙත් අපි නෝමල් චක්‍රයක් කියලා ගන්න එකක් දවස් 21ත් 35ත් අතර තමන්ගේ චක්‍රය වෙන්න ඕන වැඩිම කාන්තාම් ප්‍රමාණයක් විශේෂයෙන් අවුරුදු 25ට පස්සේ අවුරුදු 40 විතර වෙනකන් 28 චක්‍ර වලට යන. ඒක. ඊළඟට දෙවෙනි එක ඒකේ ඩියුරේෂන්. සාමාන්‍ය අපි කියනවා දවස් කියන්නේ 3 සිට 7 දක්වා. අපි කියන්නේ ඔසප් චක්‍රය ඒ කියන්නේ මෙන්ස්ට්රුවල් පීරියඩ් එක වෙනවනේ ඒක නෝමල් කියලා ගන්න. ඒ වගේම ඒ දැනෙන වේදනාව ඒක සාමාන්‍ය තමන්ගේ ජීවිතයට බලපාන්න හොඳ නැහැ. තමයි එදිනදා ජීවිතයට කිසිම බලපෑමක් වෙන්න ඕනේ නැහැ. අසාමාන්‍ය කියන දින චක්‍රය කොච්චර ඔව් එතකොට අපි තුන ගත්තොත් දින පේන් එක ඊළඟට තමයි ෆ්ලෝ එක. ඒ ෆ්ලෝ එක කියන්නේ අපි කියනවා අපි 3-4ක් ගැන කතා කරනවා චක්‍රේ. ෆ්ලෝ එක සාමාන්‍ය ෆ්ලෝ එකක් වෙන්න ඕනේ. ඒකෙන් තමන්ගේ රුධිරාණු මට්ටම අඩු වෙන්න හොඳ නැහැ. අපි ඒ ටික ගත්තම අපි කියනවා නෝමල් කියලා. කාට හරි 21කට වඩා අඩුවෙන් වෙනවා නම් 35ට වඩා වැඩිවෙන් වෙනවා නම් දවස් 7ට වඩා බ්ලීඩ් වෙනවා නම් තමන්ගේ ලේ හිමොග්ලොබින් අඩු වෙන තරමට බ්ලීඩ් වෙනවා නම් තමන්ගේ ඉඳලා ජීවිතේට කැක්කුම වෙනවා නම් සහ ඒක තමයිගේ ජීවිතේට බලපානවා. ඉස්කෝලේ යන්න බෑ, වැඩට යන්න බෑ, යුනිවර්සිටි යන්න බෑ. අන්න එහෙම වුණා නම් ගෙදර යන්න පියන්න බෑ. ඒ හැම දෙයක්ම වෙනවා නම් අපි ඒක කියනවා අසාමාන්‍ය චක්‍රයක්. ඒ වගේම නූතන වෛද්‍ය විද්‍යාවේ අපි සමහරලාට සමහර කාන්තාවට පොඩ්ඩක් බ්ලීඩ් වෙන එක යාට කරදරයක් වෙනවා. අපි සාමාන්‍ය සමහරලාට එක්කෙනෙක් අපි කියනවා මේ පොඩ්ඩක් බ්ලීඩ් වෙනත් ඒකට උදව් ඉල්ලන්න આવොත් අපි දැන් එයාට ක්‍රියාශුව කරනවා මේක සාමාන්‍ය දෙයක්. නමුත් එයාට ඒක අවශ්‍ය නැහැ. ඒකටත් අපි විසඳුමක් දෙන්න බැඳිලා ඉන්නවා. ඒක සාපේක්ෂ දෙයක්. ඒක සාපේක්ෂ දෙයක්. තම කාන්තාවෙන් කාන්තාව වෙනස් වෙනවා. මොකද අපේ ලංකාවේ හිතන් ඉන්නවා අර කාන්තාව මහලේ ගඟ වගේ මාසෙසර බ්ලීඩ් දුන්න නැත්නම් අප්සෙට්. අනිවාර්යයෙන්. එතකොට මම අහන්න කැමති විශේෂයෙන්ම ලේ කැටි ගැසීම වගේ දේවල් නැත්නම් රුධිරයේ පැහැ වෙනස් වෙන දේවල් මම හිතන්නේ කාන්තාවන්ට බලපානවා. මම කැමති පොඩක් ඒ ගැන දැනගන්න. එතකොට සාමාන්‍යයෙන් මෙන්ස්ට්‍රල් චක්‍රය කියලා කියන්නේ අපි මෙන්ස්ට්‍රල් බ්ලීඩින් කියලා කියන්නේ අර ලයිනින් එක ගැලවෙනවා. මම කිව්වා ඒක එතකොට ආහාර තැම්පත් කරන් ඉන්නේ. එතකොට ඒ අපේ ඇඟේ මෙකැනිසම් එකක් තියෙනවා බ්ලඩ් ක්ලොටින් නවත්තන්න. මොකද ගර්භාෂය තුළ බ්ලඩ් ක්ලොට් එකක් එතුනොත් ඒක අපි දන්න එක කැටයක් වෙලා ඒක අපි කියන ස්කා එකක් වුණොත් බබල් හදන ප්‍රශ්නයක් වෙනවා. ගර්භාෂය මෙකැනිසම් කීපයක් තියෙන එකක් ඒක ඇන්ටිකෝගුලේෂන් එක නික්මියුත් කරනවා. එතකොට ඔයාගත්තොත් මෙන්ස්ට්‍රල් බ්ලීඩ් සාමාන්‍ය කෙනෙක් කරන ටෙස්ට් ටියුබ් එක දාලා කරකටොත් ඒක කැටි ගහන්නේ නැහැ. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒක වඩා වැඩි ලේ ගියොත් මොකද ඒක නිකන් අපි කිව්වොත් 100ක් වෙනවා මේ පැත්තෙන් 100ක් આવොත් කැටි ගහන වාක් කරනවා මිසක් අපි තුමු ලේ 200ක් වෙනවා අතනින් ඉන්නේ 100 නම් ඔන්න තව 100ක් කැටි ගහන්න පුළුවන්. මොකද ලේ තිබිච්ච ගමන් කැටි ගහන්නේ. ඒ කැටි ගහනවා ගර්භාෂය සෙකන්ඩ් මෙකැනිසම් ක්‍රියාත්මක වෙනවා කොන්ට්‍රැක්ට් කරලා කැට ටික එළියට දානවා. සාමාන්‍යයෙන් කැට පහ වෙනකොට වේදනාවක් දැනෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කැට පහනේ ටිකක් ඇබ්නෝමල් කියලා ගණන් ගන්නවා. මොකද ඒක තමන්ට හානියක් වීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා. ඒක එහින්ද තමයි පේන් එකකුත් එන්නේ. තවත් දෙයක් දැනගන්න විශේෂයෙන්ම මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මට තිබ්බ දෙයක් ස්ට්‍රෙස් එක වැඩෙනකොට පොඩ්ඩක් මේ සයිකල් එක වෙනස් වෙන තියෙනවා. මම චුට්ටක් දැනගන්න කැමතියි. මොකද මම වගේම තව ගෑනුලන් පොඩ්ඩක් බය වෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් මම මෙඩිකල් ස්ටුඩන්ට්ලාට කියන දෙයක් තමයි අවුරුදු 5න් පීරියඩ් නැහැ කියලා. ඒක සාමාන්‍යයි. මොනවාද සති 10න් 10ට එක්සෑම් එකක්. අපේ මේ අපි හැමතිස්සෙම අමතක කරන දෙයක් තමයි අපේ පරිණාමය අවුරුදු 10 පිටිපස්සෙන් තියෙන. අපි හිටගත්ත දවසේ ඉඳලා අපි ඉක්මනින් දියුණු වෙන්න ගත්ත පරිණාමය තාම පස්සේ. අපේ ඇඟ තාම දන්නේ අපිට ඕනලාට කන්න පුළුවන් කියලා. ඒතර අපේ මේ මොළයේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය කියලා ඒට උඩින් තියෙන හයිපොතැලමස් කියලා ග්‍රන්ථියක්. හයිපොතැලමස් ග්‍රන්ථිය ඔක්කොම සෙන්සර්ස් වලට කම්පයිලර් තමයි අපි කියන්නේ බිග් බොස් කියලා. පළයන් පිටියුටරි ග්‍රන්ථිය එකෙන් FSH කියලා හෝමෝනයක් එනවා. ඒ හෝමෝනය ආවොත් ඩිම්බැක් හැදෙනවා. ඩිම්බැක් පිට වෙනවා. කන්සීව් නැත්නම් සත් දෙකෙන් on the dot period වෙනවා. ඩිම්බැක් හැදෙන කාලය දවස් 7 සිට මාස ගාණක් වෙන්න පුළුවන්. ඒක අපේ ඒ කියන්නේ අපි ගන්නේ කාන්තාවක් අපි කියන්නේ ඔසප් වෙනකන් බබෙක් හදනවා කියන්නේ. වැරදි කාලේ ප්‍රෙග්නන්ට් වුණොත් ඒ සතා මැරෙනවා. මොකද තාම කාන්තාවක් කියන්නේ කැලේ ඉන්න ගැහැණු සතෙක්. අපි කැලේ ඉන්න කාලේ අපිට එක ස්ට්‍රෙස් එකයි ජීවිතේ තිබ්බේ. කෑම පමණයි. දැන් අපි ඩිස්කවරි හරි නැෂනල් ජියෝග්‍රැෆික් දැක්කොත්
පාර්සාව නැති කාලෙට බබල් හදන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මයිග්‍රේට් වෙනවා කැම තියෙන තැන්. ගිය ගමන් සියලු අර කට්ටියම පැටව ගහන යනවා. අපිත් එහෙම තමයි. ඒකට අපේ දෙයට මොන ස්ට්‍රෙස් වුණත් දැන් හිතන්නේ කැම නැහැ. කැම නැත්නම් FSH හොමන අඩු කරනවා. ඊට පස්සේ ඩිම්බ පිටේ නවතිනවා. පීරියඩ් නැතුව යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඕක දැක්කම බය වුණාම ඉතින් ඔන්න ප්‍රශ්න ඇති කරගන්න. මම හිතන්නේ ගොඩක් වැදගත් අපේ කාන්තාවන් මම හිතන්නේ ගොඩක් අය බය වෙන කාරණා නමුත් ඒ ගැන කතා කරන්නේ නැහැ වැඩි. ඉතින් ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි මේ PMS. එහෙම නැත්නම් චිත්තවේග වෙනස්කම් වෙනවා පීරියඩ් එකට කලින් menstruation එකට කලින් සහ PMDD. මම චුට්ටක් කැමතියි වෛද්‍යතුමා ඒ ගැන පොඩක් කතා කරන්න. ඒතර අපි pre-menstrual syndrome එහෙම නැත්නම් ඒක ටිකක් එහාට ගත්තම pre-menstrual psychiatric disorder කියලා අපි ගන්නවා. dysphoric dissection කියලා. ඒක ටිකක් සීරියස්. අපි කියන්නේ ගොඩක් කාන්තාවන්ට ඔන්න පීරියඩ් වෙන්න ඉස්සෙල්ලා ඒක වෙන්නේ ඩිම්බේ පිට වුණාට පස්සේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනේ පිට වෙනවා. ඒ හෝමෝනේ පිට වුණාම ඒ අපි හිතන්නේ කන්සීව් වෙලා පළවෙනි සති ගානේදී ඒ හෝමෝනෙන් තමයි ප්‍රෙග්නන්සි රඳව ගන්න. අන්න ඒ අවස්ථාවේදී සමහර කාන්තාවන් මේ ප්‍රොජෙස්ටරෝන් වලට අපි එක මොලේත් එක මොකද මේ මුළු ඔක්කොම අපේ හෝමෝන පද්ධතියක්. ඒ හෝමෝන වලින් සමහර අයට පොඩි අපි කියන මූඩ් ස්විංග්ස් වෙනවා, තරහ යන්න ගන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒක ගොඩක් අයට වෙනවා. බහුතරට ඒක සාමාන්‍ය දෙයක්. ඒක ලොකුවට තමන්ගේ පවුලේ අපි කියන්නේ එදිනෙදා ජීවිතේට තමන්ගේ රිලේෂන්ෂිප් වල බලපාන්න ඕනේ. ඒක ඊට වඩා දිගකට ගියොත් අපි VMS කියනවා. වැඩට යන්න බෑ මේ වෙන. ඊට වඩා තමන්ගේ රිලේෂන් එක ඒක අපි කියන සයිකියාට්‍රික් ඩිසෝඩර් එකක් වෙනවා. අර අපි කියන හැලුසිනේෂන් ඒ වගේ ආපුවා. ඉතින් ඒක කොමන් ඩිසීස් එකක්. හැබැයි PMDD කියන එක ටිකක් සීරියස් එකක් සහ අන්කොමන් එකක්. ඒ දෙකටම තියෙන එකම විසඳුම අපි ඩිම්බ මෝරක නවත්තන එක. හෝ ඇන්ටිසයිකියාට්‍රික් ඩ්‍රග්ස් ඒ කාලේ විතර ගන්න එක. ඉතින් ඒකට වඩා අපි නවත්තන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි දැන් සමහරවිට අපි තුමු බබෙක් හදන්න ඉන්න එක්කෙනෙක්ට ඩිම්බ මෝරනේ නවත්තන්න බෑ. අන්න ඒ කාලේට අපි ඒ සති දෙකේදී පොඩි බෙහෙතක් දෙනවා. ඒක පොඩ්ඩක් සමනය කරගන්න. ඉතින් ඔබතුමා කතා කරා අක්‍රමවත් වෙන ඔසප්පීම් ගැන එහෙම නැත්නම් ඔසප් වේදනාවන් ගැන අධික රුධිර වාහන ගැන. ඇත්තටම මෙතනදී මම කතා කරන්න කැමති ගොඩක් කාන්තාවන් මේක මගහරිනවා. මේක සාමාන්‍ය දෙයක්. මේක මගේ අම්මට වුණා, මගේ ආච්චිට වුණා කියලා මගහරිනවා. නමුත් මේවා ඔක්කොම මොකක් හරි රෝගයක රෝග ලක්ෂණ. විශේෂ අපි කතා කරනවා නම් දැන් මේ දවස්වල කතා වෙනවා PCOS. දැන් නම වෙනස් වෙලා තියෙනවා. මම චුට්ටක් කැමති ඒ ගැනත් කතා කරන්න. එතකොට polycystic ovarian syndrome නැත්නම් අලුතෙන් නම දාලා තිනවා මොකද්ද polyendocrine metabolic ovarian syndrome කියලා. right? එතකොට ඒකේ අපි නම වෙන එකම දේ අපි නම වෙනස් කරන්නේ මොකද polycystic ovarian syndrome කියන එකත් වැරදි නමක්. PMOD කියන එකත් අපි ගත්තොත් මේකෙත් යම් යම් අපි දිනවා limitations වෙනවා. මොකද මේ ඔක්කොම ගත්තම ඇත්තටම තියෙන්නේ අහිංසක ඕරිය කිසිම වරදක් නැහැ. අද පීරියඩ් ප්‍රශ්න අපි ළඟට ආවා. අපි දැක්කම බෝල ඕරියක තිබ්බා. අපි polycystic ovarian syndrome කිව්වා. දැන් උදාහරණයක් විදිහට පරීක්ෂණයක් කරපු අවස්ථාවක් තියෙනවා. බැටළු ඕරියට ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන ඉන්ජෙක්ෂන් කරපුවාම ඩිම්බ පිට වෙන්නේ නැතුව බෝල පෙන්නවා. ටෙස්ටොස්ටෙරෝන් ගහන්නේ නවත්වම ඒගොල්ලෝ ආය යථා තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඇත්තටම ඩිම්බ කෝෂී ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අර දැන් අලුතෙන් කියනවා වගේ polyendocrine කියන්නේ මල්ටි හෝමෝන ප්‍රශ්නයක්. ඒක මෙටබොලික් සින්ඩ්‍රෝම්. ඒකේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි ඉන්සුලින් කියන හෝමෝනයට ඇඟෙන් ලක්වන ප්‍රතිරෝධතාවය. ඒතර ඒ කාන්තාවන්ගේ ඇත්තටම ඉන්සුලින් ප්‍රමාණය වැඩි ඇඟේ. ඒතර ඉන්සුලින් ඇඟේ වැඩි වුණාම අපි කියන ඒගොල්ලෝ ගොඩක් කට්ටිය කියන එකක් තමයි කන්නේ මහත් වෙනවා කියලා. ඒක බොරුවක්. හැබැයි පොඩ්ඩක් අප මහත් නැති මොකද ඉන්සුලින් කියන හෝමෝනේ කරන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ ඉන්සුලින් වැඩි වුණාම වැඩිපුර ආහාර කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙන තැම්පත් කිරීම. දැන් ක්‍රේවිංස් ප්‍රමාණය අපිට වළක්ව ගන්න චුට්ටක් අමාරුයි කියන කතාව ඇත්තද? වැඩිපුර ක්‍රේවිංස් එනවා කියන එක. ඔව් ඒකත් මම කියන්නේ අර අපේ සාමාන්‍ය අපි මම ඒකට විහිළුවට කියන්නේ විහාර මහදේවි සින්ඩ්‍රෝම් කියලා. මොකද අපි රාජකුමාරියක් වෙලා එන කාලේ දැන් අපි පලස්තීනයේ මේ අවස්ථාවේ ඉරානයේ එහෙම නැත්නම් ඉතියෝපියාව ගත්තාම ක්‍රේවිංස් මොනවද තිබ්බත් අපිට යන්න විදියක් නැහැ. අපිට දිනතියේ කන්න දෙගෙන. ඒතර අපි එක ලෙවල් එකට ආවට පස්සේ අපි එක එක දේවල් ගැන හිතන්න ගන්නවා. ඉතින් ගොඩක් දේවල් අපේ එක මානසිකත්ව වෙන දෙයක්. ඒක ඔප්පු කරලා නැහැ මෙහෙම හැදුනම අපිට කෑමක් කන්න ඕනේ කියලා. ඒතකොට අපි ජස්ටිෆිකේෂන් එකක් විතරයි. ඒතර අපි ඩිසිප්ලින් වෙන්න ඕනේ. අපි කන්නතු මහත් වෙන්නේ නැහැ කනවා කියලා. ඒතර අපි කාබෝහයිඩ්‍රේට් කෑවොත් තමයි ප්‍රශ්නේ කියන්නේ දැනගන්න. මොකද කාබෝහයිඩ්‍රේට් කනකොට අර වගේ කාන්තාවක් 170ක් තමන්ගේ ඇඟේ රඳනවා. අපි කියනවා අපේ ඇඟේ ට්‍රිලියන 26ක් සෙල්ස් තියෙනවා කියලා. හැම සෛලෙම අපි කියනවා ෆැට් ඩිපොසිට් කරන්න කාමරයක් තියෙනවා. ටොන් 2ක් බර මිනිහෙක් ලෝකේ ජීවත් වෙනවා. අන්ලිමිටඩ් කැපැසිටි. මොකද අපි අපිත් මං කියනවා අපි පරිණාමයේ තාම කැලේ ඉන්නේ කියලා. ඒකට ඇඟ හැදිලා තියෙන්නේ අපිට හම්බ වෙන කෑමේ තැම්පත් කරලා කෑම නැති අවස්ථාවේ පාන. අපි වෙලා තියෙන වේල් තුනම කනවා. සමහර වේල් 6ක් විතර කනවා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් අර ඉන්සුලින් හෝමෝනේ ඇඟේ වැඩි වෙනවම ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේත් ඇඟේ වැඩි වෙනවා. ඒක මේල් හෝමෝනේ. ඒතර අපි කියන හෙයා එනවා. හෙයා වැටෙන්න ගන්නවා. පිම්පල්ස් එනවා. ඒ වගේ මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ ඩිම්බ කෝෂය වැදුනම මේක හැදෙන ඩිම්බේ නවතිනවා. හැදෙන ඩිම්බ නවතිනවා. අලුත් එකක් හැදෙනවා. මේ ටික ඔක්කොම බලාගෙන ගියාම ඔන්න බෝල තියෙනවා. අපි ඉතින් පොලිසිස්ටික් කියමු. ඇත්තටම ඉන්සුලින් අඩු කරගත්තොත්
ටෙස්ටස්ටරෝන් අඩු වෙනවා, ඩිම්බ මෝරනවා, ඒ පැත්ත ඉවරයි. ඉන්සුලින් අඩු කරොත් බර අඩු වෙනවා, බර අඩු වුණොත් එම් ප්‍රශ්න අඩු වෙනවා. ඒ වගේ මේ පොලිසිස්ටික් මොමන්ට් සින්ඩ්‍රෝම් කියන කතාව දැන් ඔයා උස එක්කෙනෙක් වෙන අයට වඩා ලංකාවේ. හැබැයි කොට එක්කෙනෙක් අපි ගණන් කියන ඔයාට වඩා උස කට්ටිය වගේ බියුටි පැජන්ට් එකේ ඉන්නේ. නමුත් ඒගොල්ලොත් අසාමාන්‍ය නැහැ. ඔයත් අසාමාන්‍ය නැහැ. ගොඩක් කොට එක්කෙනෙකුත් අසාමාන්‍යයි. ඒ වගේ අපේ ලෙවල් එකක් තියෙනවා. සමහර කෙනෙක් කිලෝ 50 ග්‍රෑම් කිලෝග්‍රෑම් 50 හිටපු එක්කෙනා 55 වුණාම ඔක්කොම පොලිසිස්ටික් ෆීචර්ස් එනවා. තව එක්කෙනෙක් ඒක 90 වෙන්න ඕන. ඉතින් තමන්ගේ කොතනද ලයින් එක කියලා තමන් දන්නවා. ඒක හැමතිස්සෙම දන්නවා. මොකද හැමෝම බිඳුවෙන් දාන්නේ යන බරට යන්නේ. ඒකට ඔන්න තමයි එක දන්නවා 60 වුණාම වැඩේ අවුල් 55 වුණාම එයා හැපි කින්න. අපි ඒ නිසා කියනවා තමන්ගේ බරෙන් 105ක් අඩු කරගත්තොත් 180 ප්‍රශ්නෙත් විසඳෙනවා. හරි සාපේක්ෂ දෙයක්. ඒ වගේම තමයි මේ වගේම තවත් ගැටලුවක් තමයි එන්ඩෝමෙට්‍රියොසිස් කියලා කියන්නේ. මම ඒකෙන් වැඩිපුරම දැනගන්න කැමතියි මට පෞද්ගලික වහන ප්‍රශ්න සහේලි පදනමත් එක්ක වැඩ කරනකොට ගැප් ගැනීමේ ගැටලුව ඒකත් එක්කන. මම චුට්ටක් කැමතියි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුතුමා එක. එන්ඩෝමෙට්‍රියොසිස් කියන්නේ common disease එකක් sadly අපි කියනවා කාන්තාවන් 9 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක්ට ඒ ලෙඩේ තියෙනවා. අපි විහිළුවට කියනවා it's a god given gift to gynecologist කියලා. ඒ කියන්නේ මොකද පීරියඩ් වෙච්ච දවසේ ඉඳලා පීරියඩ් නැවතිලත් ආර්තව භවය කාලෙත් එන්ඩෝමෙට්‍රියොසිස් සහ සම්බන්ධ ගැටලු ගොඩාක් තියෙනවා. පේන් එකේ ඉඳලා පීරියඩ් වෙන්න එකේ ඉඳලා සබ්ෆර්ටිල් එකේ ඉඳලා කැක්කුම ඉඳලා ගර්භාෂය අයින් කරන ඔපරේෂන් ගොඩාක් දේවල්ට මේ අපි කියනවා මේ එන්ඩෝමෙට්‍රියොසිස් බලපානවා. අපි එතකොට මම කියව කාන්තාවන් 9කින් ගත්තම sadly first symptom එකකින් ඉඳලා දියුණු වටවලත් අවුරුදු 10ක් යනවා ගොඩක් අයට එන්ඩෝමෙට්‍රියොසිස් ඩයග්නොස් කරන්න. ඒතර අපේ ලංකාවේ රටක ඔයා මහවැලි ගඟ වගේ බ්ලීඩ් වෙලා තදට කැක්කුම තුන එක සාමාන්‍ය දෙයක් කියන රටක අපිට හිතා ගන්න බෑ කොච්චර කල් යනවද කියලා. ඒතර ඒකේ තියෙන ප්‍රධාන එක තමයි අපි කියනවා pain syndrome 7ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි pain before periods. ඔසප් වෙන්න ඉස්සලා කැක්කුම. අපි පොඩ්ඩක් රාව කැක්කුම නෙමෙයි මේක සමහරවිට දවස් දෙක තුන ඉස්සලා ලොකු කැක්කුමක් ඇවිල්ලා පීරියඩ් වෙන දවසේ තද කැක්කුමක් ඇවිල්ලා සමහරවිට පීරියඩ් වුණාට පස්සෙත් කැක්කුම ඇවිල්ලා තියෙනවා නම් ඒක. ඊළඟට ඒගොල්ලන්ට පීරියඩ් තියෙන කාලේ සමහරවිට අපි කියන එන්ඩෝමෙට්‍රියොසිස් බවල් උඩ තිබ්බම පීරියඩ් තියෙන කාලේ ඒගොල්ලෝ টয়ලට් යනකොට එක්කෝ කැක්කුමක් එනවා එක්කෝ ඩයරියා තියෙනවා එහෙම නැත්නම් කොන්ස්ටිපේෂන් තියෙනවා. සමහරවිට බ්ලැඩර් එක උඩ තිබ්බොත් පීරියඩ් තියෙන කාලේ යූරින් පාස් කරනකොට එක්කෝ ලේ යනවා යූරින් එක එහෙම නැත්නම් බ්ලැඩර් ප්ලේන් එකක් එනවා. සමහරවිට ඒක තියෙන කැක්කුම කකුල් දෙක යටින් යනවා අපි කියන නර්ව් සම්බන්ධ වුණා. සමහරවිට ඒගොල්ලෝ සෙක්ෂුවලි ඇක්ටිව් නම් අපි කියන ඩීප් වෙන ගොඩක් ඇතුළේ එකතු වෙනකොට ලොකු කැක්කුම වෙනවා සමහරවිට සෙක්ෂුවල් ඉන්ටර්කෝස් කරන්න බැරි තරමට කැක්කුම. අපි ওই පේන් සින්ඩ්‍රෝම් හතෙන් කීපයක් තියෙනකොට අපි එන්ඩෝමෙට්‍රියොසිස් එක කරන්න ඕනේ. ඩයග්නොසිස් එක තාම අපි කියනවා ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් ලැප්‍රොස්කෝපි කියලා. නමුත් දැන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් යෝනි මාර්ගයෙන් කරන එකකින් MRI එක හා සමානව අපි ඩයග්නොස් කරන්න පුළුවන් හරියට කරොත්. දැන් අපිට මේ ගැටලු හංගන්නට අමතරව ගැටලු හංගන් ඉඳලා කිව්වත් ටිකක් හොයා ගන්න කාලයක් යන නිසා හරි පරිස්සමෙන් කතා කරන දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් තවත් ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේකත් කාන්තාවන් ගොඩක් පැකිලෙනවා කතා කරන්න. ඒ තමයි සුද යාම. මේක ඇත්තටම රෝගයක්. අපි මේක ගැන චුට්ටක් අපි කතා කරමු. right. එතකොට අපි සුද යාම කියන එක අපි ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි physiological එක සාමාන්‍යයෙන් අපි cervix එකෙන් secretion එක එක සමහරකට චුට්ටක් වැඩි. ඒක සමහරකට පොඩ්ඩක් menstrual එක ළඟට හැට වෙනකොට වැඩි වෙනවා. සමහරලාට මේ ගැප් ගෙලේ තියෙනවා ඒක ලෑස්ති වෙනවා ශුක්‍රාණු ඇතුළට ගන්න. විශේෂයෙන් මිඩ් සයිකල් එක. ඒතර ඒක පොඩ්ඩක් වැඩි වුණාම ඒක අපි හිතනවා එහෙම කියලා. ඒකක්. දෙවෙනි එක තමයි අපි කියන්නේ commonly තියෙනවා candidiasis එහෙම නැත්නම් අපි කියනවා පුස් වර්ග. අපේ යෝනි මාර්ගයේ ගොඩාක් කියන්නේ බැක්ටීරියා සහ ඒවා සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන එකට lactobacillus කියලා හොඳ බැක්ටීරියාවක්. එයා ඔක්කොම කන්ට්‍රෝල් කරලා ඇසිඩික් කරලා තියනවා. ඉතින් ඔය ඇසිඩ් ගතිය අඩු වෙන එහෙම නැත්නම් බැක්ටීරියා අඩු වෙන හැම අවස්ථාවකදී මේ ෆංගස් එක වැඩි වෙන්න පුළුවන්. ඒකට එකක් ඇන්ටිබයොටික් ඇබියුස් කිරීම. පොඩි හෙම්බ්‍රිසාවක් ඇතුළට අපි ඇන්ටිබයොටික් දෙනවා. අර පල්ලෙහා ඉන්න ගැක්ටෝබැසිලුස් නැතිලා යනවා. ඔන්න ෆංගස් වැඩි වෙනවා. වැඩි පිරිසුදුකම් අපේ ගොඩක් කට්ටිය টয়ලට් යනවා හොදනවා. නමුත් දැබ් කරන්නේ නැහැ. අපි වේලිච්ච පාංගෙකුයි තෙත පාංගුතුයි වැඩිම පුස් ගන්න තෙත එක. ඒ වගේ එක වෙනවා. ඊළඟට අපේ යෝනි මාර්ගයවත් තියෙන අපි කියන හයිජීන් එක. ඒක අඩු වුණාම. ඒ කියන්නේ අපි ඔන්න අන්ඩර්වෙයර්ස් වැඩි මාරු ගොඩක් ඒවා අඳිනවා නම් ඒ වගේ. ඒ මාතෘකාව නිසා මම අහන්න කැමති ගොඩක් අය කාන්තාවන් අහනවා අපි සබන් යොදලා පිරිසිදු කරන්න ඕනද මොකක්ද ඒක? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද සබන් කියන්නේ භාෂ්මික දෙයක්. ඉතින් අපි දවසට එකපාරක් වගේ සමගට නැත්නම් අපි টয়ලට් යනම සැරේම සමන් ගන්න හදුවොත් එම ලැක්ටෝබැසිලස් නැතුන ඇසිඩ් නැති වෙනවා. ඔන්න ඒක මම කිය තමයි වැඩි පිරිසුදුකම කිව්වේ ලංකාවේ. ඊළඟට අර අණ්ඩ පෑන්ස් වල වතුර ඉතුරු වෙනවා. ඒක තියාන ඇවිදිනවා. ඉතින් දවස් ගාන ඊළඟ එක වෙනකන්. ඉතින් ඔන්න ආයෙ වෙනවා. ඊළඟට තව අපි දෙන එක දැන් අපි ගොඩක් කට්ටිය ලංකාවේ කාන්තාවන් ගොඩාක් ඇඳුම් අඳිනවා යටට. යට ඇඳුම් අඳිනවා ඒක උඩින් තව කල්සමක් එකක් අඳිනවා. සමහරට ඒක උඩින් තව ඇඳුම් වල අන්ඩර් ස්කර්ට් එකක් ගන්නවා. සමහරට ඒක හොදන්නේ ටික කාලයක් සැරයක් ඒට උඩින් ආයෙ ගවුමක් ඇඳලා අඳිනවා. මේ අපි ප්‍රශ්නේ රටක ඉන්නේ. දැන් අපි ගත්තොත් අවුරුදු ගානට අපි ගොඩාක් ඈත කාලෙදී ඒක ඇත්ත.
කපුවන් මැදනේ අපි ලයිට් එක වගේ ඔක්කොම පේනවා. දැන් එහෙම නැහැ. හරිද? ඒ නිසා අනිත් එක ඒ වගේම ඉස්සරට වඩා රස්නේ ගොඩාක් වැඩි වෙනවා. ඉතින් මේ ඔක්කොම අපේ හේතුවක්. ඒ වගේම දැන් ඉස්සර වගේ අපි ෆ්‍රී ඉන්න හැමතිස්සෙම ඇවිදිනවා යනවා රස්සාව කරනවා මේ. ඒ ඔක්කොම මේ අපි සුදයා මෙහෙම නැත්තම් කැන්ඩිඩයිසිස් වලට හේතුවක්. ඉතින් සමහරවිට ඒක ඊට පස්සේ සමහර කට්ටිය අපි කියනවා සෙක්ෂුවල් ඇක්ටිවිටි කරලා ටිකක් අඩු වුණා මේක වෙන්න ගන්න. ඒ වගේම ඒක හස්බන්ඩ්ගෙන් එයාට ඒක අපි කියන්නේ STI නෙමෙයි කියන්නේ මොකද සමාජ රෝගයක් නෙමෙයි නමුත් සමහරට හස්බන්ඩ්ගෙන් එයාට එනවා එයාගෙන් හස්බන්ඩ්. ඉතින් අපි ට්‍රීට් කරන හැම වෙලේම යෝනි මාර්ගයටයි හැමතයි දෙකටම එක වෙලේ ට්‍රීට් කරනවා. නැත්තම් ආයෙනවා. මම හිතන්නේ ඒකත් තවත් හංගගෙන ඉන්න ටිකක් කතා කරන පැකිලෙන මාතෘකාවක්. අපි මේ මාතෘකාවෙන් රෝග ගැන කතා කරන නිසා මම අහන්න කැමතියි තවත් එක සුලභ රෝගයක් තමයි මේ ගර්භාෂයේ ගෙඩි ඇතිවීම. මොකටද ඒක කතා කරන්න right. right. ඒතර ගර්භාෂය જાති අපි ගෙඩි જાති කීපයක් තියෙනවා. එකෙන් අපි ගන්නවා fibroids. ඒක තමයි common. අපි ගත්තොත් අවුරුදු 35ට වඩා වැඩි කාන්තාවන් 10 දෙනෙක් අපි ගත්තොත් පාරේ බබාලා හම්බ වෙලා හොඳට ඉන්න මුකුත් ප්‍රශ්න නැහැ. හොඳට ඉන්න කට්ටිය 10 දෙනෙක් ගත්තොත් 6 දෙනෙක්ට තියෙනවා. නයිජීරියාව වගේ රටවල අපි කියන black population එක 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ට තියෙනවා. ඒත් අපි ගොඩාක් ඉස්සර දැන් අපේ අම්මලා එහෙම නැත්නම් ආච්චිලා කාලේ fibroid එක දැකගත් අපි ඔක්කොම බය වෙනවා. ගර්භාෂය අයින් කරනවා. ගර්භාෂය අයින් කරනවා ඩිම්බෝ කෝෂත් අයින් කළා. අවුරුදු 35 කාන්තාවක් එක රැයකින් අවුරුදු 50ක කාන්තාවක් කළා මුළු ජීවිතේම ගොඩක් ප්‍රශ්න ඇති කරනවා. දැන් අපි fibroid ගැන දකින්නේ ඊට වඩා වෙනස්. මොකද ඒක කැන්සර් එකක් වෙන්නේ නැහැ. එක රෙයා කැන්සර් જાතියක් තියෙන සාකෝමා කියලා ඒක fibroid එක මිමික් කරනවා. ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි එකක් වෙන chance එක 10000කට එකයි. තා කලාතුරකින් වෙන දෙයක්. ඉතින් ඒක අපි බලන ලක්ෂණ තියෙනවා. නමුත් බහුතරයක් fibroids කැන්සර් වෙන්නේ නැහැ වෙන්නේ. ඒ වගේම මේ fibroid කියන ගෙඩි සාමාන්‍ය අවුරුද්දට සෙන්ටිමීටරයක් තමයි වැඩිම වේගයෙන් ලොකු වෙන කට්ටිය. ගොඩාක් ඒවා මිලිමීටර් කිහිපයක්. අපි ඔසප් වෙනකන් ඒක ලොකු වෙනවා. කවදා හරි දවසක ආර්ථබය වෙච්ච දවසට ඒක පොඩි වෙන්න ගන්න. Taman ජීවත් ඉන්න කාලේ මත ඒක නැති වෙනවා. ඉතින් දැන් අපි fibroid ගෙඩි කියන එක ඔපරේෂන් කරන්න නම් වෙන්නේ ඒකෙන් ඔන්න ගොඩක් කොමන් එක තමයි බ්ලීඩ් වෙන එක. ඒ බ්ලීඩ් වෙන්න සමහරට සෙන්ටිමීටර එකකට ගර්භාෂයේ අපි කියන කැවිටි එක ඇස්සේ මම බ්ලීඩ් වෙනවා සමහරට සෙන්ටිමීටර 16ක විතර ලොකු ගෙඩියක් දන්නෙත් නැහැ. ඒක එකක්. ඊළඟට ලොකු සයිස් අපි අතින් අල්ලනකොට අතර අහු වෙනවා. ඉතින් අපි හිතනවා අයින් කරොත් විශේෂයෙන් සෙන්ටිමීටර 5ට වඩා වැඩි නම් අයින් කරන්න හිතනවා. ඒ වගේම ප්‍රෙෂර් සිම්ප්ටම්ස් කියන එක ලොකු ගෙඩියක් අපි හිතනවා මුත්‍රා කරන හැමතිස්සෙම යුරින් පාස් කරන්න. පිටිපස්සට තිබ්බොත් කොන්ද රිදෙනවා ටොයිලට් යන ප්‍රශ්න තිබ්බොත් අපි කියනවා ප්‍රෙෂර් සිම්ප්ටම්. සමහරවිට කිසි දෙයක් දන්නේ නැහැ මේ ෆයිබ්‍රොයිඩ් එක කියලා මුත්‍රා වාහිනිය බ්ලොක් කරන් ඉන්නවා. අපි වෙනස් දෙයකට ස්කෑන් කරමු. අපි කියනවා කිඩ්නි එක ඉදිමිලා තියලා ඒතර තමයි දන්නේ මෙහෙම තියෙනවා කියලා. ඔන්න ඒ වගේ අයින් කරන්න. ඒ වගේ නැතුව බහුතරයක් ෆයිබ්‍රොයිඩ්ස් අපි අයින් කරන්න ඕනේ නැහැ. ඒ වගේම බය වෙන්න එපා. ගොඩක් කරලා දැක්කම ඔන්න ගර්භාෂය අයින් කරන්න නටනවා. මේ දින නැහැ කියලා නටනවා. එහෙම ඕනේ නැහැ. ගොඩක් ඒවා අයින් කරන්න ඕනෙත් නැහැ. එනේ කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්න තිබ්බට මේ ගැන ඇත්තටම කතා කරලා අහන්න කියන්නේ නැහැ. මම හිතනවා මේ කතා බහෙන් ගොඩක් දේවල් එල දැනගන්න ඇති කියලා. ඉතින් අපිට කතා කරමු ප්‍රායෝගික පැත්ත ගැන මේ ඔසප් චක්‍රය. විශේෂයෙන්ම මේක මටත් සහේලි පදමත් එක්ක වැඩ කරද්දී අහන්න දකින්න ලැබෙන දේවල් ගොඩක් අය තියෙන ප්‍රශ්න ගොඩක් ගෑනු ළමයි අහනවා කොහොමද මේ ඔසප් හැදෙන කාලෙදී අපේ ආහාර රටාව අපි කොහොමද අපි එක්සර්සයිස් කරනවා නම් ඒ ව්‍යායාම කටයුතු කරන්නේ කොහොමද ඇත්තට අපි ඒ කාලේ අපේ ශරීරයේ සෞඛ්‍ය තියාගෙන අපේ මානසික සුවයත් රැකගෙන කටයුතු කරන්න කියලා. ඉතින් මම දැනගන්න කැමතියි ගැන චුට්ටක්. එතන මම අර අනුදිට කිව්වා වගේ මේක සාමාන්‍ය දෙයක්. අපේ ජීවිතේ නෝමල් ජීවිතේ යන්න ඕන. තමන් එක්සර්සයිස් කරන එක නම් එක්සර්සයිස් කරනවා. ස්විම් කරනකොට දැන් අලුතෙන් තියෙනවා ස්විමින් වෙයා. ඒතකොට දෙකේ පූල් එකට ගියාම පූල් එක රතු පාට වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට තමන්ගේ ඉදිරියදා ජීවිතේ දේවල් කරගෙන යන්න ඕන. එතකොට ඒකේ ආහාර වලින්වත් ඔය අම්මලා කියන අපි කියන නැත්නම් මොනවාද අර රුෂ්ණ කට්ටිය කන්න එපා නාන්න එපා ඒ ඔක්කොම බොරු කතා. හරිද? තමන් නාලා කරලා ඉනවා. දැන් සමහර මම දැකලා තියෙනවා ලංකාවේ ඉඳලා එංගලන්තේ කියලා මම එහෙ ඉන්නකොටත් මේ මොකද්ද මේ වැඩි මේවා නැහැ ඉඳගෙන ඉන්නේ ඔන්න පීරියඩ් වෙනවා නාන්න නැහැ. මොකද හේතුව නැවොත් පීරියඩ් නවතිනවා කියලා. ඒ ඔක්කොම මිත්‍යා මත නවතිනවා හොඳ වෙන්න ඕනේ. හරිද? අපි මොකද දැන් අපි උදාහරණයක් විදිහට අපි ලංකාවේ ඔය ෆයිබ්‍රොයිඩ්ස් වලට ඉන්ඩෝමෙට්‍රියෝසිස් වලට බෙහෙතක් තියෙනවා. මයිරෙනා කියන සෝරි මම මේ වචනේ ඒ කියන්නේ ලිවනජෙස්ටරෝන් රිලීසිං IUS සිස්ටම්. මේකේ ට්‍රේඩ් නේම් එක මම කිව්වේ පළවෙනිම ලෝකේ හඳුන්වනද තමයි ලංකාවේ තියෙන්නේ. අපි ඒ දෙක දැම සමහරට කට්ටිය එනවා HB3යි. බ්ලඩ් පොයින්ට් 6ක් විතර දීලා. ඔන් කළා අපි ඔන්න කියනවා මේ ගැජට් එක දාපුවම අපිට ඔපරේෂන් කරන එක 90%කින් වළක්ව ගන්න පුළුවන්. ඒක දාපුවම 70%කට ආයෙ පීරියඩ් වෙන්නේ අවුරුදු 5ක්. ඔන්න මාස 6ක් යන්න යනවා අනේ ડોක්ටර් මට ඉන්න බෑ මේ පීරියඩ් යන්නේ නැහැ බඩට දෙනවා කියලා. ඉතින් අපි අර ඔළුවට අපි කියන්නේ මාසික සුද්ධිය කියලා අපි ඒක ග්‍රිල් කරලා තියෙනවා. අපි හිතනවා මේක ක්ලෙන්සින් ප්‍රොසෙස් එකක්. මේකෙන් අපි ඉතින් මම ඒක අනිත් කතාව තමයි මේක ගොඩක් වෙලාවට මේ සමකාසන්න රස වලට හැදිච්ච දෙයක්. ඒක ලංකාව, ඉන්දියාව, බංගලාදේශ ඔක්කොම තියෙනවා. හැබැයි ඔන්න උඩට ගියාම නැහැ, පල්ලෙහාට නැහැ. හේතුව ඒ කට්ටියට අපි සීත කට්ටියට හොදන්න වෙලා නැහැ. ඒක මම හිතනවා අපේ කාලේ අවුරුදු ගානට ඉස්සෙල්ලා ඔන්න ගෑනු කට්ටියට මේක හැදුනම ඔන්න පොදු වලට ගියාම නාන්න
ඒක මොනවාද මේල් ඩොමිනන්ට් සොසයිටි එක අනේ මේ ඔයගොල්ලෝ එන්න එපා නාන්න මේක හරි කරදරයි කියලා. හරි. ඔහොම ඇදි දෙන නාන්න එපා කිව්වම කිල්ලට අහු වෙනවා කියන ඔන්න ගෙදරට වෙලා ඉන්නවා තාමත්. මේ නිත්‍යමතම තාමත් යනවා. තාම යනවා. විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන් මම කතා කරනකොට මට හිතෙනවා අපේ ලංකාවේ ගෑනුන් පොඩ්ඩක් මේ යකඩ තියෙන ආහාර කණ්ඩයක් අඩු වෙයි කියලා. ඔව්. දැන් ඒකේ දෙකක් තියෙනවා නුදී. ඒක මම කියවන සමහර නියුට්‍රිෂනල් මාත් එක තරහ වෙන්න පුළුවන්. අපි දැන් අපි ගත්තොත් අපි කියනවා යකඩ තියෙන ආහාර තියෙනවා. උදාහරණයක් ගමු පරිප්පු. පරිප්පු ගත්තම ඔව් යකඩ තියෙනවා වෙන රනිල කුලයේ භෝග වලට තියෙනවා. නමුත් ඒකේ වැඩිම තියෙන පිෂ්ඨේ. එතකොට අපි යකඩ ගන්න කියලා පරිප්පු ගොඩක් කෑවොත් අපේ ඇඟ මහත් වෙන එකක් වෙනවා. යකඩ චුට්ටක් වෙනවා. උදාහරණ විදිහට අපි රතු පාට මස් කෑල්ලකින් හම්බ වෙන යකඩ ප්‍රමාණය ගන්න අපිට ග්‍රෑම් 250ක්වත් පරිප්පු ගන්න ඕනේ. ඒකට අපි මස් වලින් තමයි වැඩිම හොඳම යකඩ අපිට හම්බ වෙන්නේ. නමුත් අපි ලංකාව රටක් විදිහට අපි මස් භාවිතය අඩුයි. මොකද ඒ රස් තියෙන හරක් මස්, ඌරු මස් මොනවාද මේ එළු මස්. ඒ ටික අපේ ගොඩක් රට අඩුයි. අපේ ඉතින් චිකන් කියන්නේ එච්චර මම කියන්නේ සුදු පාට මස් ඒක මස් නෙමෙයි කියලා. හරිද? ඒක ලොකු දෙයක් නෑ. නමුත් ඒක කමක් නෑ. ඉතින් මාළු වල තියෙනවා. නමුත් අපි බැලන්ස් එකක් කරගන්න ඕනේ. ඒකට අපි ගොඩක් වෙලාවට පීරියඩ් වලින් එන ලේ ප්‍රමාණය අඩු කරගන්න එක තමයි ලංකාවේ අපිට හොමොග්ලොබින් ලෙවල් එක අඩු කරන්න පුළුවන්. මොකද අපේ මස් අපි ගන්න ගොඩක් බත් කන්නේ. ඒකට ඒ වගේම රනිල කුලයේ ශාක වලින් ගන්න ප්‍රමාණයත් අපිට අඩුයි. මොකද ඒවා ගණන්. ඔව්. හරි. ඉතින් තවත් ඒ වගේම ගැටලුවක් තමයි ප්‍රායෝගික පැත්තෙන් කතා කරන ඔසප්පින් ප්‍රමාද කරන්නේ කොහොමද? කොහොමද මේක පරිස්සමට කරන්නේ කියන ප්‍රශ්න ගොඩක් ගෑනු ළමයිට තියෙනවා. රයිට්. මං හැමෝටම කියලා ගොඩක් අයට කියන එක තමයි ඔයගොල්ලෝ අවුරුදු 25ට වඩා වැඩි නම් බඳින්නෙත් නැත්තම් තමන්ව අපි දැන් අලුත් අපි කියන්නේ කවදාකවත් බඳින්නෙත් නැත්තම් බැඳලා බබා හදන්නෙත් නැති වුණත් වෙන මොන දේවල් කරලා තනියම ජීවත් වෙන්න හිතුවත් අවුරුදු 25 ඉඳලා තමන් උපත් පාලන පෙති පාවිච්චි කළොත් අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න. හැබැයි උපත් පාලන පෙති පාවිච්චි කරන්න බැරි කට්ටිය ගොඩක් ඉන්නවා. විශේෂයෙන් ඒගොල්ලන්ට දියවැඩියාව ප්‍රෙෂර් ලෙඩ තියෙනවා නම්, බ්‍රෙස්ට් කැන්සර් ෆැමිලි හිස්ටරි තියෙනවා නම්, ඉරු ආදීම නැත්නම් මිග්‍රේන් තදරම තියෙනවා නම්, ඒගොල්ලන්ගේ කවුරු හරි ලේනාතේ කවුරුදු 45 ඉස්සර heart attack එන ඒ වගේ භාවිතා කරන්න බැරි ගොඩක් නෑ. හැබැයි ඒක ගත්තොත් එකම ආවාසයක පෙත්තක් හැමදාම බොන්න. අපි වෙස්ටර්න් වර්ල්ඩ් එක ගත්තොත් ඒගොල්ලෝ අවුරුදු 18 19 වෙනකොට දිගටම උපත් පාලන පෙති ගන්නවා. ඒක එක වාසියක් තමයි ඩිම්බ මෝචනය නවත්තලා තියරටිකලි ඩිම්බ ටික ඉතුරු වෙන්න පුළුවන්. ඒකක්. මොකද කාන්තාවක් විදිහට ඉපදෙන ටික විතරයි. හොඳම ඩිම්බ ටික 20යි 30න් ඉවර වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ 30 ඉස්සලා පුළුවන් නම් බබල් හදන්න. තාම ලොකු අවුලක් නැහැ 30යි 35 අතර සෙකන්ඩ් බේස්. හැබැයි අවුරුදු 5යි. 35 40 අතර අවසාන සෙට් එක සහ අප්සෙට් සෙට් එක 40න් පස්සේ බහුතරයට අපි කියනවා ගේම් ඕවර් කියලා. ඊට කලින් තමයි සරු කාලය. අපි කියන්නේ හොඳ බබල් හදන්න. මොකද 35 පස්සේ වෙන ප්‍රශ්න වෙනවා, ඩවුන් සින්ඩ්‍රෝම් වැඩි වෙනවා, තව දී වැඩි වගේ වැඩි වෙනවා. ඒ නිසා අපි කියන අදහස් නැහැ හැමතිස්සෙම. හැබැයි ඉතින් අපි උපත් පාලන පෙති ගැනීමෙන් ඔන්න යම් දෙයක් කරගන්න. ඒ වගේම තමයි අපිට පීරියඩ් එක පරක් කරගන්න ඕන. ඒක තියෙනවා දවස් 21ක් බොන්න තියෙනවා 7ක් ඉන්නවා 21ක්. අපිට පීරියඩ් එක පායේ දවස් 7ේදී පැකට් එක විතර අලුත් පැකට් එක පටන් ගත්තොත් ඔන්න පීරියඩ් නැහැ මේ මාසේ. we are in control. ලේ යනවා අඩුයි, කැක්කුම අඩුයි, ඒක අඩුයි. ඒ වගේම උපත් පාලන පෙති එක දිගට අවුරුද්දක් ගත්තොත් ගර්භාෂය පිළිකා, ඩිම්බකෝෂය පිළිකා, බඩවැල පිළිකා රෝම හැදෙන chance එක අඩු වෙනවා. බහුතරයක් කාන්තාවන් ඉස්සරහට ඒකට රිස්පෙක්ට් එකක් කරනවා. බබාලා හදන්නේ නැහැ. හදන්න පරක්කු වෙනවා. හදන ගාන අඩුයි. දීවැඩිය ඔපරේෂන් කියන රෙඩ වේග ඒ ඔක්කොම endometrial cancer risk factors. ඉතින් ඒ වගේම අපි අරක අවුරුද්දක් විතර ගත්තොත් එimhe ඔන්න ඒ chance එක අඩු වෙනවා. ඉතින් මම කිව්වා ඒකට ඒ වගේම තියෙන අපිට ඕනනම් తాවකාලික. ඔන්න අපි exam එකක් තියෙනවා මේක. ඒතර අපි හැබැයි අපි පළවෙනි සති දෙකකින් පස්සේ කියන්නේ පීරියඩ් වල පළවෙනි සති දෙකේදී හරියට මැදදී අපි කියන ප්‍රොජෙස්ටරෝන් බෙහෙතක් ගත්තොත් ඒක දිගටම ගත්තොත් අපිට අවශ්‍ය දවසට ඒක නවත්වම පීරියඩ් වෙනවා. හැබැයි ඒකට අලුත් සයිකල් එකක් හැදෙනවා. තමයි. ඒ වගේ අපිට ඉතින් එක එක දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොජෙස්ටරෝන් පීරියඩ් වෙච්ච දවසේ ඉඳන් ගන්න. මොකද අර මං කිව්වා වගේ කන්ට්‍රසෙප්ටිව් පිල් එක ගන්න බැරි කට්ටියක් ඉන්නවා. අන්න ඒකට අපි ප්‍රොජෙස්ටරෝන් ඔන්ලි පිල් තියෙනවා. ඒක ගත්තම ඔන්න අපිට අවශ්‍ය දවසට පීරියඩ් වෙඩින් එක දවසේ එක්සෑම් තියෙන දවසේ එහෙම කරගන්න පුළුවන්. අනේ වෛද්‍ය විද්‍යාව දැන් දියුණුවයි. කාන්තාවට ඕන තරම් විසඳුම් තියෙනවා. ඒ ගැන කතා කරනවා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මේක මමත් ගියාම අහනකොට ගොඩක් අත උස්සන්නේ නෑ මම මේ ප්‍රශ්න අහනකොට. ඒ තමයි තමන්ගේ සයිකල් එක ට්‍රැක් කරනවාද? දිනේ කොහේ හරි සලහන් කරගන්නවාද කියන එක. ඇත්තටම වෛද්‍යතුම කොච්චර වැදගත් තමන්ගේ මේ සයිකල් එක හරියට ට්‍රැක් කරන එක. කොහොමද හරියට මේක කරන්නේ? රයිට්. ඒක මගේ පොඩ්ඩක් එකට මේ බෙදිච්ච මතයක්. ඩිවයිඩඩ් ඔපිනියන් එකක් තියෙන කෙනෙක් මම. ඒක තමයි අපි ගත්තොත් එහෙම දැන් අපි එක්සෑම් හරි මොන හරි ඉන්නවනම් ක්‍රමවත් සයිකල් එකක් තියෙනවා නම් අපි ඒතර අපේ දේවල් ප්ලෑන් කරගන්න අපිට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් ලංකාවේ ගොඩක් කට්ටිය ඒක යූස් කරනවා. දැන් අලුතෙන් කට්ටිය දෙන එක ෆෝන් එකේ තියෙන හැමදේම આવොත් ෆෝන් එකේ. අන්තිම දවසේ කිව්වොත් තමයි ෆෝන් එකේ. එතකොට මේ ෆෝන් එකත් එක්ක බලලා අපි ජීවිතේ පොඩක් අවුල් කරගත්ත අවස්ථාවක් තමයි මේ ෆර්ටිලිටි පීරියඩ් කියන්නේ. දැන් ඒගොල්ලෝ ට්‍රැක් කරලා ඔන්න දැන් සරු කාලය කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර හස්බන්ඩ් ගෙදර එනකම් බලන්නේ එන්න කියනවා. ඊට පස්සේ මම කියන්නේ ඒක හරියට
හොඳ භාෂාවෙන් කියන නමුත් මතන මෙතන මේ ඔඩියන්ස් එකෙන් මම එහෙම කියන්න කැමති නැහැ. නැත්තම් හස්බන්ඩ් අර ප්‍රාණවත් වෙන එකක් නැති වෙනවා. මොකද අපි හියුමන්ස්ලා විදිහට අපි සෙක්ස් කරන්නේ ජොලියට. වැරදිලා බබාලා සෙට් වෙනවා. මම කියනවා ගොඩක් කාන්තා මම මුලින්ම ආපම මද සරු භාවයට මම ඉස්සෙල්ලාම කරන්නේ ඇප් එකේ රෙස් කරලා ගෙදර යවන මාස 6කට වයස බලලා. සරු කාලය කියන්නේ හැමදාම. පීරියඩ් නැති සති තුනක් තියෙනවා හැමදාම සරු කාලය. තමන් එතකොට ලංකාවේ ගොඩක් පවුල්වල කාන්තාව තමයි ලිමිටිං ෆැක්ටර්. ඔලුව කැක්කුම තියෙන නිදිමතයි ඔලුව කැක්කුමයි ඊයේ කළාද බෑ කියන්නේ කාන්තාව. පිරිමි ගොඩක් කට්ටිය ඉතින් කොහොමනට සාමාන්‍යයෙන් ඔන්න හිට පුළුවන් කියන අනේ ડોක්ටර් මම නෙමෙයි මෙයා තමයි කරන්න නැති කියන අවස්ථා තියෙනවා. නමුත් ඒවා අඩුයි. එතකොට අපි ගත්තම අපි මේ එකතු වීම අපි කියන්නේ එන්ජොයි කරන දෙයක් වෙනවා. එතකොට දැන් අර මං කිව්ව අර ඩිම්බ මෝරණ එක වෙන්නේ. එතකොට දැන් අපි බය වෙලා කරනකොට ඇඟ හිතන්නේ කැම නැහැ කියලා ඩිම්බ මෝරණ ඊළඟ සතිය. එදාට කවුරුවත් නැහැ. එතකොට මේ ඩිම්බ ගෑනු ළමයි වගේම හරි ගණන්. පෑ 24යි තියෙන්නේ. එළියට ආව බට පිට බැලුවා ගියා. හරිද? අපි පිරිමි කට්ටිය අපි අර try කරන්න යන කාලේ වගේ තමයි මිලියන 15ක් එක්කන් යනවා. ගිහලා එක්කෙනයි යන්නේ. ඉතින් ඒ මිලියන 15 අඩු නැත්තම් මොන හේතුවකට මන් දන්නේ ප්‍රෙග්නන්ට් වෙන chance එක අඩු වෙනවා. ඒ නිසා අපි මේ ඒක ඇවිල්ලා දවස් 3-4කුත් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඒ කාලේ අඩුමයි සතියේ දෙපාරක් තුන්පාරක් එකතු වෙන්න ඕනේ. මාස 6ක් try කරොත් 60ක් ප්‍රෙග්නන්ට් වෙනවා. මාස 3ක් try කරොත් 40ක් ප්‍රෙග්නන්ට්. ඊට පස්සේ තමයි අපි ට්‍රීට් කරන්නේ. දැන් එංගලන්ත වගේ රටවල අවුරුද්දක්ම try කළා තමයි ෆර්ටිලිටි ට්‍රීට්මන්ට්. මොකද අවුරුද්දක් try කරොත් 80ක් ප්‍රෙග්නන්ට්. ඒ නිසා අපි අර ට්‍රැකින් කරන එක හොඳ සහ නරක තියෙනවා. අපි ට්‍රැක් කරන්න ඕන එක ප්‍රධාන හේතුවක්. එහෙම නැතුව බබාලා හදන්නවත් ඒවට නෙමෙයි තමන්ගේ ජීවිතේ ප්ලෑන් කරගන්න. ඒකට විතරයි ට්‍රැක් කරන්නේ. නැත්නම් ට්‍රැක් කරන එකේ තමන් තියෙන රෝග ලක්ෂණ කතා කරද්දී ඒක උදව් වෙන අවස්ථා තියෙනවා. අපිට ගොඩක් අදගත්තනේ. ඉතින් අපි කැමති ඕන්න කියන කවදාද බ්ලීඩ් උනේ මොකද උනේ කොහොමද සයිකල්ස් කියලා බලන්න. මොකද රිපෝට්ස් දෙනවා. දැන් ඉස්සර වගේ අපිට ගණන් හදාලා ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන් ආපම රිපෝට් දෙනවා. මෙන්න මේ සයිකල් එක මෙච්චරයි මේ සයිකල් එකේ අක්‍රමවද නැද්ද කියලා බලන්න වැදගත්. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවන්ට. දැන් මේ වගේ අධික විදිහට රුධිරය වහන වෙනවා වගේම වේදනාවන් තියෙද්දි මොන වගේ බෙහෙත් ගන්න පුළුවන්? මොන වගේ ප්‍රතිකාරම්ද ඒවට තියෙන්නේ කියන්නේ? රයිට්. ඒකට ඒක අපි කරමු මම ගන්නකොට අපි කෑලි 3කට බෙදනවා. අපි කියනවා ලොකු ළමෙක් වෙච්ච දවසේ ඉඳලා අපි තමයි අවුරුදු 23 24 25 වෙනකම්. ඒකට ඒගොල්ලොන්ට මාස 3 සැරයක් පීරියඩ් එකක් වුණොත් ඇති. හැම මාසෙම වෙන්න ඕනේ. ඒ වෙන එක තමන්ගේ ජීවිතේට බාධා වෙන්න බෑ. ඒකට මාස 3ක් පීරියඩ් දුන්නේ නැත්නම් අපි බෙහෙතක් දෙනවා පීරියඩ් එකක් හැදෙන්න. ඒක දවස් 5ක් බීලා නවත්වම 90කට පීරියඩ් එකක් හැදෙනවා. පීරියඩ් වුණාට පස්සේ ආයෙ බලන් ඉන්නවා මාස 3ක්. අපි තුන් මාස 2කින් හැදුනා කියලා. එතන ඉඳලා ආයෙ මාස 3යි. ආයෙ බෙහෙත් ගන්න හැම මාසෙම අම්මලා ගොඩාක් බය වෙලා එනවා. මොකද බෞද්ධයකට හරියට වෙනවා සමහරට වෙන්නේ නැහැ. ඒක බය වෙන්න ඕනේ නැහැ. at least ඒත් මේ මාස 3 සැරයක් වෙන්න කියන්නේ හේතුව තමයි ඒකාන්තව අවුරුදු 50-60 වුණාම ගර්භාෂයේ අර බිත්තිය මොකද අපි කියන එන්ඩෝමෙට්‍රියල් කැන්සර් රිස්ක් එක වැඩි වෙනින්ද තමයි අපි මාස 3 සැරයක් පීරියඩ් කරන්නේ. ඊළඟට කැක්කුම වෙනවා නම් අපි එතකොට ඒ කාලෙදී අපි කැමති අපි කියනවා මෙෆනමික් ඇසිඩ් කියලා. ඒකෙන් අපි කැක්කුම අඩු කරනවා. එහෙම නැත්නම් ට්‍රාන්සමික් ඇසිඩ් කියලා බ්ලීඩින් අඩු කරන බේත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ට්‍රික් එක තමයි පීරියඩ් වෙන දවසේ ඒ කියන්නේ බ්ලීඩ් වෙන වෙලේම ගන්නවා. අඩුම ගානේ සමහරවිට කාන්තාව අපි කියන ඔන්න බඩට දිනනවා දන්නවා දැන් පීරියඩ් හැදෙන කියලා අන්න ඒ වෙලේම ගත්තොත් තවත් හොඳයි. අපේ ගොඩක් කට්ටිය කියන්නේ පොඩ්ඩක් යන්න දීලා ගන්න ඕන නැත්නම් මේක නවතිනවනේ අපරාධ මේ කුණුලේ එකතු වෙනවා කියලා ඔන්න දවස් 3-4ක් ගිහලා ගත්තම ඒකේ වැඩක් නැහැ. ඒ තමයි එක. ඊළඟට අපි කිව්වා වගේ අර ගොඩාක් ප්‍රශ්න තියෙන කට්ටිය කියනවා contraceptive pills use කරන්න පුළුවන්. ඒක ඉතින් හැමදාම බොන්න ඕනේ. ඉතින් මම අර young කට්ටිය ඉතින් පිල් ගන්න බෑ අමතක වෙනවා එහෙම වුණොත්. මොකද උපත් පාල පෙති ගන්න එක දවසක් හරියට ගත්තේ නැත්නම් වෙලාවට ගත්තේ නැත්නම් අපි කෑමත් එක්ක ළඟදී ගත්තොත් ඔන්න පීරියඩ් කැලේ යන්න ගන්නවා. මොකද මේ ඔක්කොම අවශෝෂණය වෙන්න ඕනේ. ඒ හින්දා ඉතින් ඒක ගොඩක් වෙලා කරන පිල් එක ගත්තම මත කතා කරන ડોක්ටර් මේ පිල් ගන්නවා ඒත් බ්ලීඩ් වෙනවා. ඒකට ගොඩක් වැඩ හේතු 4යි. වෙලාවට නොගැනීම, මිස් කිරීම, එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් ගත්තම සමහරට ඒකේ සැර අඩු වෙනවා. ඔය වගේ දේවල් වලින්. ඔය උපත් පාලන පැති ගැන කතා කරද්දී ගොඩක් මම දකින්න අපේ සමාජය අපට නුහුරු හැකින්නේ බලන්නේ. ඇත්තට මොකද්ද ඔබේ අදහස මේක? රයිට්. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අම්මලාට කියන මම ගොඩක් වෙලාවට යම් කට්ටිය අපව අම්මව ගෙන්න තමයි මේ කතාව කියන්නේ. මොකද ඉතින් අම්මා කෙනෙක් විදිහට ඒක ඇත්ත. අපි බලන විදිහට අපි ගත්තොත් එහෙම ඔන්න විශේෂයෙන් කසාද බැඳලා නැති නැත්නම් බැඳපු ගමන් ඒ වගේ එක්කෙනෙක්ට උපත් පාලන පෙත්ත දුන්නා අපි හිතන එක තමයි ඉතින් උපත් පාලන පෙත්ත අනාගතේ බබා හැදුන්නේ නැත්නම් කියලා හිතෙනවා. එතකොට මේ පෙත්තේ තියෙන එකක් තමයි ඔන්න අපි ගත්තොත් අද පෙති දෙකක් මිස් වෙලා අපි වැරදීමෙන් එකතු වුණොත් 120ක chance එක තියෙනවා ප්‍රෙග්නන්ට්. ඒතර මේ පෙත්ත දැන් අපි තුමේ ඇඟේ රඳන එකක් නේ අපි හැමදාම බොන්න ඕනේ නැහැ. ඒක කොච්චර කියන අපි 8ට ගත්තොත් රැයට නෝන ශක්තිය ඉවරයි. ඒ වෙලාව අපි ගත්තේ නැත්නම් ඒකින් වෙන ක්‍රියාවලිය නැතු වෙනවා. එතකොට ඒක කියලා දෙන්න ඕන එකක්. හැබැයි මේ මතේ ඇවිල්ලා තියෙන හේතුව තමයි අපි උපත් පාලන පෙති අපේ ලෙඩ 6කට පාවිච්චි කරනවා. endometriosis, adenomyosis, fibroids, premenstrual syndrome, polycystic ovarian syndrome සහ PID. ඒ ලෙඩ 6න් 4ක් අනාගතෙත් බබලා දෙන ප්‍රශ්නයක් වෙනවා. ඒකෙන් endometriosis සහ adenomyosis තමයි වැඩිම.
අපි ගත්තොත් එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන කාන්තාවන් සහ එන්ඩෝමෙට්‍රියෝසිස් නැති කාන්තාවන්. එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන කාන්තාවන් හැමදාම පෙති බීලා බබෙක් හදන්න ලෑස්ති වෙලා නවත්තන සෙට් එක. ඒ වගේම කවදාකවත් පෙති නොබන සෙට් එක සහ ලංකා යුනික් සෙට් එකක් ඉන්නවා තමයි අවුරුදු 2-3ක් පෙති බීලා සනල්ලි අම්මා දැනගන්න. මොකද අපි දෙන්න ටිකක් වෙන නම් වලින්. මොකද ලංකාවේ ගොඩක් කට්ටිය උපත් පාලන පෙති කියලා දන්නේ මිතුරි පමණයි. ඒතර අනිත් දේවල් ගත්තාම අපි එක එක නම් වලින් තියෙනවා. ඒවා දන්නම දන්නේ නැහැ. ඉතින් අම්මා දුවට දීලා අවුරුදු 2-3ක් ගාම සනල්ලි රියලයිස් කරනවා මේක උපත් පාලන පෙත්තක් නුන්නා. ડોක්ටර්වත් බැනලා මොනවාද ඉන්ටර්නැෂනල් කුමාන්ත්‍රණ කියලා එක නවත්තනවා. හරිද? නවත්තලා ඔන්න තව අවුරුදු 2-3ක් දුව අපි කියන ඉන්ටර්මීඩියට් දෙන සමහර කට්ටිය කියන කැක්කුම හැදනම උණු වතුර බෝතල් බඩට බැඳන් ඉන්නවා කියලා කැක්කුමට. ගෙදර වැඩට කරන්න බෑ නේද ඉඳන්. ඉතින් අම්මා කියන ඕක කොහොම තමයි දුවේ මටත් ඔහොම තිබ්බා කියලා ඉන්නවා. ඔන්න දැන් බැඳා කට්ටියම. ලෙඩ නැති කට්ටියට අවුරුද්දට මං කිව්වා 80% chance එනවා ප්‍රෙග්නන්ට්. පෙති බීපු කට්ටියට 40%යි 50යි. අරකට වඩා අඩු වෙලා. හැබැයි බීපු නැති කට්ටිය හෝ බීලා නවත්තලා ගොඩක් කල් හිටපු කට්ටියට 0.20යි 20යි. ඔන්න ඕකෙන් තමයි වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් අපි විශ්වාස කරලා ඒක දිගටම ගත්තොත් බබාලා දෙන හැකියාව වැඩි කරන නමුත් කවදාකවත් ලෙඩේ නැති ගන්නට එන්නේ නැහැ. ඉතින් අපිට උදව්වක් තමයි එකකින් කරන්නේ. ඔබතුමා කතා කරන සහන්න ඕනේ මේ අපි හීටින් පෑඩ් එකක් යූස් කරනවානේ සමහර වෙලාවට ඇත්තට මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද ඔබ හිතන්නේ? අපි ඒ ගානට එනවා නම් ඒ කියන්නේ ඒක අසාමාන්‍ය කැක්කුමක් කියලා. අපි සාමාන්‍ය ඉඳලා අපි කියන්නේ පැරසිටමෝල් දෙකක් වැඩිමුළුත් මෙෆොනමික් ඇසිඩ් එකක් ගත්තම ඒක 1 2 3න් හැක්කුම වෙලා තමන්ගේ දිනදා ජීවිතේට බලන්න. මේ වගේ දේවල් කරන්න වෙනවා නම් අපි හිතන්නේ ඒක ටිකක් සීරියස් කියලා. ඒ ගැන ඔයලා බලන එක හොඳයි. ඔය කැක්කුමේ එකේ තව පොඩ්ඩක් කිව්වොත් කැක්කුමේ පොඩි ඇත්තක් තියෙනවා. ඒ තමයි අපි මුල් කාලේදී ඩිම්බ ඒ කියන්නේ පීරියඩ් වුණාට ඩිම්බ පිට වෙන්නේ නැහැ. ඒතර මුල් කාලේදී පිට වෙනකොට අපි දන්නවා දැන් පිම්පල් එකක් ආපම රිදෙනවා කියලා. ඒ වගේ මුල් කාලේදී බඩ ඇස්වල ලේ ගැලීමක් වෙනවා. ඉතින් මුල් දවස්වල පොඩි ඒක ඇඟට හුරු නැදෙනකොට පොඩි බඩ රිදීමක් වෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් ඒක තමන්ගේ ජීවිතේට වැඩි වෙනකොට ඒක අල්ලගෙන තමයි ඒක සාමාන්‍ය එක අපේ සාමාන්‍ය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඒක තමයි ජීවිතේට බාධාක් වුණොත් ගිහලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන එක තමයි මම කියන ප්‍රධානම දේ. දැන් කිසිම කාන්තාවක් මේවා හංගගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒක අපහසුතාවයට පත් වෙනවා නම් ඒක කතා කළ යුතුයි. ඉතින් මේ වගේ තවත් අපි ටික පොඩක් අවසන් ලඟ වෙනවා. ඉතින් තවත් වැදගත් මාතෘකාවක් තමයි වෛද්‍යතුමා දැන් ඒ කාලේ නම් කාන්තාවන් රිදිකරක් තමයි භාවිතා කරේ තමන්ගේ ඔසප් චක්‍රය සිද්ධ වෙනකොට. දැන් වෙනකොට ඒක පොඩක් දියුණු වෙලා දැන් පෑඩ්ස් තියෙනවා, සනීපරක්ෂක තුවා තියෙනවා, එහෙම නැත්නම් කප් එක තියෙනවා, ටැම්පෝන් එක තියෙනවා, එහෙම නැත්නම් රියුසබල් පීරියඩ් පැන්ට් එක තියෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද මේ දේවල් සම්බන්ධයෙන් ද්‍රව්‍ය සම්බන්ධයෙන්? ඕකේ. එතකොට අපි ගත්තොත් එහෙම අර කිව්වාගේ දැන් අපි කියන choices තියෙන තරමට අපේ use එක වැඩි වෙනවා. ඒත් අපි හැමතිස්සෙම කියන්නේ දැන් සනීපාරක්ෂක ක්‍රමයක් භාවිත කරන්න ඕන කියලා. මොකද ඒක තමන්ගේ ජීවිතේට නැත්නම් අපි රෙදි වල වැදෙනවා. අපි දැන් රෙදි බාපම මේ රෙදි වල ස්ටෙරිලිටි ප්‍රශ්න, ඒකෙන් ඉන්ෆෙක්ෂන් වෙනකද මොකද අපි දැකලා තියෙන සමහර අපි මං යම් කාලේ කියන්නේ අපි කරීක පටන් ගත්ත කාලේම ඒ වලින් ගිහිල්ලා හැරව වෙලා බඩ අසර ඉන්ෆෙක්ෂන් වෙච්ච අය ගොඩක් අපි දැකලා තියෙනවා. දැන් අපි ඒක ගොඩාක් අඩුයි. නමුත් සෑඩ්ලි අපි ලංකාවේ වගේ රටක සාමත් අපි මේ ළඟදී මේ UNFP එකේ මේක ඩිස්කෂන් එකේදී කතා කරගෙන තමයි තාම 130ට අඩු ප්‍රමාණයක් තමයි සනීපාරක්ෂක ක්‍රමයක් භාවිත කරන්නේ ලංකාවේ. එකක් ඒවල මිල අධිකයි. ඒතකොට අපි Tamanට ගැළපෙන Tamanගේ කැමැති දෙයක් මත දෙනවා අපි choices දෙනවා ලේසි. අපිට pads තියෙනවා. ඊළඟ දැන් අපි ගත්තොත් එහෙම කප්ස් ගත්තොත් එහෙම දැන් ඒක යෝනි මාර්ගය ඇතුළු කරන්න ඕනේ. ඒක රීයුස් කරන්න පුළුවන්. සල්ලි යන එකපාරයි භාවිත කරන්න පුළුවන්. ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් පෑඩ් එකක් එහෙම ගත්තොත් ගාණ වැඩි. ඉතින් නමුත් ඔන්න ඒක යෝනි මාර්ගයට දානකොට එතන ප්‍රශ්න තියෙනවා අපේ. මොකද විශේෂයෙන් කසාද බෑ නැත්නම් කසාද බඳින්න කියන එක වැරදිවත් මතයක් දැන්. sexually active නැත්නම් එතන සමහර කට්ටිය බයයි හිතන. සමහර කට්ටිය අපි කියනවා virginity එක. ඒක තියාගෙන ඉන්න කට්ටිය තියෙනවා. ඒක අපි කියන එයාගේ තමන්ගේ කැමැත්ත නම් it's fine. ඒතකොට ඒ වගේ කට්ටියට ඒතකොට කප් එක හරියන්නේ නැහැ, ටැම්පන් හරියන්නේ. නමුත් ඒතකොට පායත් හරි තව දේවල් තියෙනවා reusable තියෙනවා. එකෙන් cost එක ගොඩාක් අඩු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් තමන්ට කැමති එක තෝරන හැබැයි important එක use something කියන එක. තමන්ට ගැළපෙන තමන්ට පහසුදායක දේ භාවිතා කරන්න. අපි දැන් ටික ටික ලං වෙන්නේ හරිම වැදගත් කොටසකට. මේක ඇත්තටම කෙටි ප්‍රශ්න. නමුත් මම හිතන්නේ මේක සමාජයේ කාන්තාවන්ට බහුලව තියෙන ගැටලු ටිකක්. ඒ නිසා මම කැමතියි ඔබතුමාගේ අදහස් විමසන්න මේ සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට අපි කියනවා මේ periods කාලට නැත්නම් ඔසප් වෙන කාලෙට ගෑනු ළමයි අපිරිසුදුයි. මේ පිට වෙන රුධිරය අපිරිසුදුයි කියලා. ඇත්තට මේ රුධිරය අපිරිසුදු වෛද්‍යතුමා? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක මිත්‍යා මතයක්. අපි කිව්වේ අර කෑම හැදෙන්නේ. ඒක පාට කළු පාටයි. මොකද අර කෑමයි ෂෙඩ් වෙලා තියෙන අපේ ලයිනින් එකයි. ඒ ඔක්කොම එකතු වෙලා මොකද ලයිනින් එකම ෂෙඩ් වෙලා යනවා. ඒ මේ අපි කියන එන්ඩෝමෙට්‍රියල් ලේ එකක්. ඒකත් එකේ පාට වෙනස්. ඒ කළු පාට. ඒක මම කිව්වේ ඒක අර අවුරුදු ගානට ඉස්සෙල්ලා මිනිස්සු දාගත්ත දෙයක්. කාන්තාවන්ව පොදු වලින් එළියට දාන්න.
ඒ වගේම තවත් ගැටලුවක් තමයි විශේෂයෙන්ම ලංකාව තුළ දකිනවා මේ අපි පන්සලකට යන්න දෙන්නේ නැහැ, කෝලට යන්න දෙන්නේ නැහැ. මේ මගේ ආගමික ස්ථාන වලට යන්න දෙන්නේ නැහැ කාන්තාවන්ට ඔසප්පීම් වෙනකොට. ඔබතුමාගේ අවංක අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? ඒකට උත්තරයක් දුන්නොත් මම එක්කෝ අපේ පල්ලියෙන් ලීඩ දානවා නැත්නම් පන්සල් වල ලර්නින් ප්‍රශ්නයක්. ඉතින් ඒක මම හිතන්නේ අපි ඒකෙන් අයින් වෙන්න ඕනේ කියලා. මොකද අපි කාන්තාවක් ගැන අපි දැන් අපි ඩිස්ක්‍රිමිනේෂන් ගැන කතා කරනවා කතා කරපුවම මේක සාමාන්‍ය දැන් මම හිතන්නේ පීරියඩ් වෙනවා කියන එක සාරවත්වයි සිම්බල් එකක් විතර ගන්න ඕනේ. අපිව අයින් කරනවට වඩා අපි කියන්නේ මේ කාන්තාවට බබෙක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක මිසක් මේක කරන මෙයා කිලිටි මොනවාද කිල්ලට අහු වෙනවා කියන එක වැරදි. නමුත් ඉතින් වෙලා තියෙන්නේ අපි සමාජයක් තුළ ජීවත් වෙන්නේ. ඉතින් අපි කරන දේවල් අපි කියන සමාජයේ norms තියෙනවා. ඒ තුල වෙන්න ඕනේ. අපි අපි කියන්නේ මොනවාද ඒක අරගෙන අපි riots කරන්නවත් මේව වෙන්නේ. නමුත් ඒක අපි දැනගන්න ඕනේ. මේ කරන්නේ නිකන් මගේ විදිහට මෝඩ වැඩක් කියන එක දැනගෙන හිටියාම ඇති. නමුත් ඒකට අපි ක්‍රියා කරනවද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන එකක්. මොකද අපි ඒක මං ගන්නෙ මේල් ඩොමිනන්ට් සොසයිටි එකෙන් හදපු දෙයක් විදිහට මම ඉතින් එහාට එකක් ගන්න නැහැ. මේ ප්‍රශ්නය ගැන අපි කතා කරද්දී මම කැමතියි ඔබතුමාගේ අදහස් දැනගන්න. අපි මේ PH කාලට නාන්න හොඳ නැද්ද කියන එක. අපි කෙටියෙන් කියමු ඇයි මේක හොඳ නැත්තේ සහ හොඳ කියන කාරණා. ඒක මං කිව්වේ කිසිම ඒක කරන්න ඕන දෙයක් කියලා මං ගන්නෙ. මොකද ඒ වෙලාවට අර යන ලේනවා. අපි සමාජ දැන් මොකද අර එක් සමහර කට්ටියට පොඩ්ඩක් යෝනි මාර්ගයේ විස බීජත් එක්ක වෙලා පොඩි අපි ස්මෙල් එකක් එනවා. විශේෂයෙන් අපි දැන් ඉස්සර වගේ ෆ්‍රී ෆ්ලෝ නැහැ නේ. දැන් අපි ගොඩක් වෙලාවට පෑඩ් එකක් තියන් ඉන්නවා. ඒත් මේකත් එක්ක අපම අර අපි කියන්නේ යෝනි මාර්ගය හරහා තියෙන බැක්ටීරියාත් එක්ක ලේ සහ මේවා කියන්නේ කෑම කියන්නේ හොඳ මීඩියා එකක්. බැක්ටීරියා ග්‍රෝත් ඒක වෙනකොට ඒගොල්ලෝගේ අර අපි දැන් සමහරවිට ස්මෙල් එකක් නේ. ඒක ඔය අපිරිසුදුයි කියන්නේ එක අද හේතුව. හරි. එතකොට අපි ඒ වෙලාවේ ඉතින් නාලා කරලා මේ ඉන්නකොටනේ පිරිසුදු වෙන්නේ. හරිද? ඉතින් මම වාකියවාගේ සමහර කට්ටිය ඉන්නවා නෑවම ඉක්මනින් ලේ එක නවතිනවා. මේ හොඳ නෑ කිල්ලට අහු වෙනවා. ඒ ඔක්කොම බොරු හොඳට නාලා කාලා බීලා ඉන්න කියලා තමයි මම කියන්නේ. අක්‍රමවත් සිද්ධ වෙන පීරියඩ්ස් මත ඔසප්පීම ඇත්තටම හැම වෙලේම හානිදායකද? බහුතරයකට නෑ මං කිව්වේ. අපි බබෙක් හදන්න ලෑස්ති වෙනකොට අපි මං කිව්වා ඩිම්බයක් පිට වෙලා සති දෙකකින් හරියට පීරියඩ් එක කරන කන්සීව් වුනේ නැත්නම්. ඩිම්බේ පිට වෙන්න නැත්නම් ඩිම්බේ හැදෙන්න ගත වෙන කාලේ දවස් 7 සිට මාස ගාණක් යන පුළුවන්. බහුතරයකට සති දෙකකින් හැදෙනවා. සමහරට සති 3ක් යනවා. සමහරට දවස් 7ෙන් හැදෙන විතර අපි කියන 21 සයිකල්, 28 සයිකල්, 35 සයිකල්. සමහරට මාස 2-3 සැරයක් වෙන්න පුළුවන්. නමුත් අපි අක්‍රමවත් සයිකල් එක යනකොට අපි ගත්තොත් මෙහෙමයි වෙන්නේ. පීරියඩ් ඉරෙගියුලර් නම් 90%කට ඩිම්බ පිට වෙන එකේ ප්‍රශ්නයක්. පීරියඩ්ස් රෙගුලර් නම් 90%කට හරියට ඩිම්බ පිට වෙනවා. එකෙන් දෙකම අදහස් වෙන්නේ. 10%ගේ 100%කට ඒ ඩිම්බ පිට වෙනවා. අරගොල්ලන් 100%ට සයිකල් ස්ට්‍රක්චර් තුනට ඩිම්බ පිට වෙන්නේ. ඒ නිසා අපි දැන් බබෙක් හදන්න සූදානම් කෙනෙක් අක්‍රමවත් නම් පොඩ්ඩක් අපිත් එක්ක හම් වෙලා ඒකට මොකද කරන්න කියන එක බලා ගන්න. තවත් ප්‍රශ්නයක් තමයි මේ ඔසප් වෙන කාලට ව්‍යායාම කළ යුතුද කළ යුතු නැතිද කියන ගැටලුව. ඒක තමන්ගේ දෙයක්. මම කිව්වේ තින් තමන් හැමදාම එක්සර්සයිස් කරන එක නම් ඒක වෙනස් වෙ යුතු නෑ. තමන්ගේ ජීවිතේ යනවා. මේක මේ නෝමල් පීරියඩ් එකක දවසේ දවස් 3-4 බ්ලීඩ් වෙනවා කියන එක අර වෙන ජීවිතේ වෙනසක් නෙමෙයි. තමන්ට අඟට අමාරුනම් රිදෙනවා නම් එහෙම නවත්තනවා මිසක් පීරියඩ් වෙන ඉඳන් එක්සර්සයිස් නවත්තන්න නෑ. තවත් එකක් තමයි සනීප ආරක්ෂක ද්‍රව්‍ය අපි සංගවලා තියාගන්න ඕනද කියන එක. දැන් මම දැක්ක ලස්සන ඇඩ්සුත් තියෙනවා. ඒක තමයි විය යුත්තේ. හරිද? අපි ඉස්සර කොන්ඩම්ස් ගන්නකොටත් ওই කතා ඒ දවස්වල එමය බෑග්ස් අස්සදා දැන් එහෙම නෙමෙයි ගිල්ලා ගන්න. දැන් ඉංග්‍රීසි වගේ රටවල මේ වලස්සේ මේ හැමතැනම තියෙනවා. දැන් ඒ වගේම තමයි ඔය STI කියන එක. Sexually Transmitted Diseases කියන එක. මම ඉංග්‍රීසි වල වැඩ කරනකොට අපි කියන ගෝෂ් ක්ලිනික් කියලා. ඒකට යනකොට ළමයි ඔක්කොම එළියේ ඉන්නේ. අපේ සමාජ රෝග ක්ලිනික් එක හංගලා තියෙන. ඒක තියෙන නමක්වත් ගහලා නැහැ. එතන අපි ගිහලා හැංගිලා තමයි යන්න ඕනේ. ඉතින් එහෙම විය යුතු නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි මේ සනීපාරක්ෂක තමන්ගේ දිනදා ද්‍රව්‍යයක්. අපි කෑම එක හංගන් ගන්න නැහැ වගේ ඇඳුම් හංගන් යන්නේ නැහැ වගේ. දැන් අපේ දැන් සමීරාක්ෂක එකක් අපේ ඊවන් අණ්ඩර් පැන්ට්ස් උත් එහෙම. ඔන්න ඒක අඳින්න නැති දෙයක් අලුත් දෙයක් නම් ඒක හැංගුවට කමන්නේ නැහැ. දැන් අපේ හොස්පිටල් එකට ආවම කවුරු ඇඳුම් ගන්නකොට ඒක නවල සාක්කු පස්සේ දානවා බෑග් ගස්සන. මං කියන්නේ ඕක ඔයා අඳිනවා කියලා මං දන්නවා කියලා. වෛද්‍යවරුන්ව දැකලා තියෙනවා. ඒ නිසා එහෙම අපි කියන්නේ ඒක අපි ගොඩක් ඒක ගැන අර ටැබූස් තියෙනවා. එහෙම විය යුතු නැහැ. තවත් සුලභ ගැටලුවක් තමයි මම පෞද්ගලිකව අත්විඳලා තියෙන නිසා මට දැනගන්න ලැබිච්ච දෙයක් තවත් කාන්තාවනේ කතා කරද්දි මේ ඔසප් වෙන්න කලින් හිතනවා මට කිලෝ 5ක් විතර බර වැඩි වෙලා කියලා ළඟට දැනෙනවා. ඇත්තට මොකද්ද මේ වෙන්නේ? හරි. ඒතර ඒක වෙන්නේ අපි කියනවා මුල් අපේ හෝමෝන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනෙත් එක්ක අපේ ඇඟේ වතුර රඳවා ගැනීමක් වෙනවා. ඒකට අපි පොඩ්ඩක් බ්ලෝට් වෙනවා කියලා හිතෙනවා. කකුල් සමහර චුට්ටක් ඉදි වෙනවා. ඒකට අපි ඒක බලපුවම පෆ් වෙනවා වගේ පේනවා. ඒක බලපුවම සමහරට ඉතින් ඒ වෙලාවේ ඇත්තටම බැලුවොත් සමහරට ග්‍රෑම් 500 කිලෝයක් සමහරට වැඩි වෙච්ච අවස්ථාවක් තියෙනවා depend on how much අර ඒ කියන්නේ ප්‍රොජෙස්ටරෝන් ප්‍රතික්‍රියාව මත. ඒක දැක්කම බර වැඩි වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ පීරියඩ් නැතුවම යනවා කියලා හිතෙනවා. ඒතකොට ඒක
එහෙම අර ඒක හෝමෝන ක්‍රියාවලියක්. දැන් අපි ගත්තාම ප්‍රෙග්නන්සි කාලෙත් ඔය දේම වෙනවා. අර හෝමෝනේ 20,000 more එනවා ප්‍රෙග්නන්සි කාලේ. එතකොටත් අර බ්ලෝටිං, පෆිනස් ඒ ටික එනවා. ඒකත් හරි සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්. ඉතින් අපේ අවසාන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට මේකත් කතා වෙන චුට්ටක් පැකිලෙන දෙයක්. මේ ඔසප් වෙන කාර්ය ලිංගික කටයුතු වලින් වැළකීලා ඉන්න ඕනද කියන කාරණා. ඔව් ඒක ඉතින් මෙහෙමයි. ඒක අපි කියනවා දැන් ගොඩක් වෙලාවට බ්ලීඩ් වෙනකොට මේකත් එක්ක සහ අපේ natural tendency එක බඩට දෙනවා ටිකක් ඒ ළඟට අරකට තියෙන ආසාව නැති වෙනවා. ඒක අර මේක නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට ඒකෙන් වැළකෙනවා. ඒ වගේම ඉතින් පිරිමි පැත්තේ අතර ලී යනකොට එකතු වෙන්න කකමැති ඒක ටිකක් එහෙම වෙනවා. නමුත් ඕකේ තව කට්ටියක් ඉන්නවා ඒ කාලේ විතරක් එකතු වෙන්න කැමති කට්ටියක් ඉන්නේ. ඒක තමන්ට ප්‍රශ්නයක් නෙමෙයි නම් තමන්ගේ අපි කියනවා sexual desires එන්නේ කොයි වෙලේද මට තීරණය. අපි ඒ නිසා නමුත් බහුතරයක් අපි ගත්තොත් එම even අනිපාරක්ෂ පැත්තෙන් ගත්තොත් එම අපි එකතු වෙනකොට අපේ යෝනි මාර්ගයම එකයි පිස්ටන් එකක් වගේ. ඒකට අපි ඇතුළට යනකොට අතන ප්‍රෙෂර් එක වෙලා සමහරට අර අපි මතක තියාගන්න ඕනේ කාන්තාවක් කියන්නේ අපි ගත්තොත් එම කාන්තාවක් කියන්නේ ස්ටෙරයිල් වර්ල්ඩ් එකක් අපි කියන්නේ අපේ යෝනි මාර්ගයේ සර්වික්ස් එකේ නැත්නම් මොනවාද ගැප් ගලේ උඩ විස බීජ එකක්වත් නැහැ. ඒකෙන් පල්ලය සෙන්ටිමීටර 3ක් විතර පල්ලයෙන් අපි කියනවා බැක්ටීරියා ගොඩාක් තියෙනවා. මේ එක බැක්ටීරියක් හරි මේ පැත්තට ගියොත් අපි ඉන්ෆෙක්ෂන් කියනවා. හරිද? හොඳ නෑ යන්නේ. එතන මේක පිස්ටන් එක වගේ වැඩ කරනකොට ඉතින් මේ ටික මේක අස්සට රින්ග ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ටියුබ් දෙක හරහා බඩ අස්සට මේව යන්න පුළුවන්. ඒ නිසා පොඩි රිස්ක් එකක් තියෙනවා අපි කියනවා ඉන්ෆෙක්ෂන්ස් හැදෙන්න. ඒ නිසා ඉතින් ඒක නේචර් එකෙන්ම වළක්වලා තියෙනවා. මොකද එළියට යන්න හදලා තියෙන්නේ. ඔක්කොම ෆ්ලෂ් කරන්න තියෙන්නේ. ඒ වෙලාව අපේ අනිත් පැත්තට ගියොත් එහෙම ප්‍රශ්නයක් එනවා. නමුත් ඒක වුණා කියලා එහෙම වෙනවා කියලා පාන්නේ නැහැ. මොකද අපි එකතු වෙන්නේ යෝනි මාර්ගයේ ගැප් ගල ගොඩක් කරලා ප්‍රොටෙක්ෂන් නිසා කියන දාලා තියෙනවා. ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත මත මට සිද්ධ වෙච්ච දෙයක්. අනිවාර්යෙන්. ඉතින් හරිම වැදගත් සුන්දර කතා බහක් තමයි අපි සිද්ධ කරේ. මම හිතන්නේ මම හැම වෙලේම මෙතන දෙයක් තමයි මේ ඔසප් වීම සම්බන්ධයෙන් කතා කරලා ඉවර කරන්න බැරි තරම් මාතෘකා ප්‍රමාණයක් හැමදාම තියෙනවා. මමත් හැමදාම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මම හිතන ඔබත් මොනවා හරි යමක් ගන්න නැති කියලා මේ කතා බයෙන් ඔබට පැකිලීමක් තිබ්බනම් කලින් චකිතයක් තිබ්බනම් බයක් තිබ්බනම් මම හිතන්නේ අදින් පස්සේ ඔබ දැනගන්න ඕනේ මේ දේවල් ගැන කතා කරන්න හරි විවෘතව. මොකද ඔබට හොඳක් තමයි වෙන්නේ මේ දේවල් ගැන කතා කිරීමෙන්. ඉතින් මේ කතා බහම තනියම නෙමෙයි කරේ. මේ කතා බහ මේ වගේ අර්ථවත් කරගන්න හම්බුනේ අපේ වෛද්‍යතුමා නිසා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. ඉතින් මං හිතනවා ඔබ මොනවම හරි යමක් ජීවිතේට ගන්න නැති කියලා. මේක පිරිමි පාර්ශවයෙන් අහගෙන හිටියත් ඔබේ ජීවිතේන කාන්තාවන්ට පුංචි මර දෙයක් ඔබට කියලා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද කාන්තාව තමයි ඔබතුමා කිව්වාගේ ජීවේ සංකේතය. ඉතින් අපේ කාන්තාව සෞඛ්‍යමත්ව ඉන්න තාක්කල් අපේ සමාජයත් හරිම සෞඛ්‍යමත්. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ ඔසප් සනීපාරක්ෂක දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.